අයිබෝන් 2026 අපේ දරුවන්ට සුබ දිනයක් ප්‍රාර්ථනා කරමින් අද දවසේ පුතාලගේ පන්තිය තුල ක්‍රියාත්මක කරන දෙසැම්බර් මාසයේ අවසාන සතිවලට අදාළ අපේ ඔන්ලයින් පන්තිය අපි මේ ආකාරයෙන් පටන් ගන්නවා. ඉතින් කොහොමද මගේ ආදරණීය කොල්ල කෙල්ල සෙට් එක? ඔකටිය හොඳින් ඉන්නවා ඇති කියලා අපි ප්‍රාර්ථනා කරනවා, හිතනවා. හොඳින් ඉන්න කියලාත් කියනවා. ඒ අතරවාරේ අපි හැමෝටම ඉතාම ආදරයෙන් මතක් කිරීමක් කරනවා. ඔන්න දැන් 2026 පුතාලගේ A level exam එක අගෝස්තු මාසේ 2026 වසරේ අගෝස්තු මාසේ ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඉතින් තව අගෝස්තු මාසෙට තියෙන ඉතාම සීමිත දින කාලවකවානුවක් පමණයි. ඒ කාලවකවානුව තුළ හැමෝම මේ මාස 6-7 තුළ ඒ විභාගයට සූදානම් වෙන්න ඕනේ. එහෙන් බලද්දි හරියටම අපිට තව තියෙන විභාගෙට සති 28ක වගේ කාලයක් පමණයි. මේ සති 28ක කාල සීමාව තුළ අපි ලස්සනට අපේ වැඩ කොටස කරගෙන ඉදිරියට යා යුතුයි. ඒකට ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් අපි ළඟ තියෙනවා. අපි ඒ ප්‍රෝග්‍රෑම් එක යටතේ පුතාලා දුවලා හැමෝටම දැවැන්ත වැඩ කොටසක් සිදු කරනවා මේ ජනවාරි මාසයේ ආරම්භයත් සමග අලුත් අවුරුද්ද තුළ බලාපොරොත්තු වෙන්නේ. ඒ ගැන අපි ගොඩක් දේවල් කියන්න. පාඩම් කිරීම ගැන, ඊළඟට පාඩම් කිරීමට අදාළ විශේෂිත තොරතුරු ගැන අපි ඔකටිද විශේෂිත වැඩසටහනක් කොහොමත් ජනවාරි පටන් ගන්න කලින් දෙසැම්බර් 31 වෙනිදා වගේ දිනයක් තුල සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ දුවලා පුතාලා හැමෝටම මම ආරාධනා කරනවා ඒ සියලු කාරණා ඔළුවේ තියාගෙන සති 28ක් විභාගයට තියෙනවා කියන හැඟීමත් සමග අද දවසේ අපේ දේශනයට සම්බන්ධතාවය ලබා දෙන්න. ඒතර අද දවසේ දේශනය කරගෙන යද්දී පුතාලාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් දැනගත යුතු කාරණා තියෙනවා නම් පුතාලා හැමෝම මෙන්න මේ WhatsApp දුරකථන අංකයට මැසේජ් එකක් යොමු කරන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරනවා. ඒ තමයි 077 182 244. මේ WhatsApp දුරකථන අංකයට පුතාලට මැසේජ් එකක් යොමු කරලා දේශනය පවත්වන අතරවාරයේ සහ දේශනය අපේ කරගෙන යන ඕනෑම අවස්ථාවකින් පසුව හරි පුතාලට අපිට WhatsApp මැසේජ් යොමු කරලා අහන්න පුළුවන් විස්තර සර් මෙන්න මේක ගැටලුවක් තියෙනවා මෙන්න මේ කරුණු තියෙනවා කියලා මට ඒ වෙලාවෙම පිළිතුරු ලබා දීමට නොහැකියාවක් තියෙයි සමහරක් විට. නමුත් මම පසුවට හරි පුතා අහන දේවල් වලට පිළිතුරු ලබා දීමට අනිවාර්යෙන් කටයුතු කරන බව මෙතනදී විශේෂයෙන්ම මතක් කිරීමක් කරනවා. ඒ නිසා අපි අපේ කොල්ල කෙල්ලොන්ට ඉතාම ආදරෙන් කියනවා අපි කරගෙන යන වැඩපිළිවෙල තුළ පුතාලට දේශනවල දැනගත යුතු ඕනම කාරණයක් පිළිබඳ විස්තර තියෙනවා නම් මේ WhatsApp දුරකථන අංකයට ඔබේ අදහස් යොමු කරන්න කියලා. ඒ අවසරයෙන් අද අපි ක්ලාස් එකේ යනවා දැවැන්ත වැඩ කොටසකට සාහිත්‍ය විෂය නිර්දේශයට අදාළව. ඔකට දන්නවා මේ දෙසැම්බර් මාසයේ අපි වෙන් කරේ ප්‍රධාන වශයෙන්ම සාහිත්‍ය වැඩ කොටස් සඳහා. අපේ එක වැඩ කොටසක් තිබ්බා මෙන්න මේ සාහිත්‍යයේ චුල්ලදනුද්දර ජාතකය කියන මේ ටියුට් එකේ වැඩ කටයුතු අවසන් කිරීම. අපි දැන් මේ වැඩ කටයුතු අවසන් කරලා තිනවා මේ ටියුට් එකේ. කතාව සම්පූර්ණයෙන් ගිය සතිය අවසන් වෙද්දී නිමා කරලා අද අපිට කතා කරන්න තියෙන එකේ විචාර සරහන් කීපයක් සහ එතනින් එහාට ගිහිල්ලා එකේ කෙටි විවරණ සටහන් ලියා ගැනීමේ කොටස් කීපයක් පිළිබඳව අපි ඒක කතා කරලා මේ ටියුට් එක අද නිමා කරන්න ඕනේ. ඒ වගේම දැන් අපි ඔකට්ටි ගෙවල් වලට එවලා තිනවා නූතන පද්‍ය පත්‍රිකා. ඒ පත්‍රිකා වලට අදාළව අපි කලින් යවපු ලොකුම් පත්‍රිකාවේ තියෙන දෙවියන් මැරීම් පද්‍ය පන්ති අද අවසන් කරලා ඊට පස්සේ අපිට තියෙනවා මේ මාසෙට එවලා තියෙන පද්‍ය පත්‍රිකාව තුළ මාර යුද්ධයේ පද්‍ය පන්ති ආරම්භ කිරීමට. ඒ වගේම මේ දවස්වල අපි WhatsApp group එකට ඔක්කොම ඇඩ් කරලා විශේෂිත කෙටි සරහන් කීපයක් දාන්නට සූදානම්ව පවතිනවා පුතාලගේ group වල. ඒ තමයි ක්‍රියාපද සම්බන්ධ කෙටි සරහන් කීපයක් දැමීමට බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ගිය සතියේ ක්‍රියාපද සම්බන්ධයෙන් කෙටි සරහන් අවස්ථා දෙකකදී අපි දාන්න ගියාට අර WhatsApp group එකට මේ class piece කියවල ඔක්කොම ඇඩ් වෙන්නේ තුන්වෙනි සතිය වගේ නිසා අපි තීරණය කරා තුන්වෙනි සතිය තුළදී කෙටි සරහන් ඒ අදාළ මාතෘකා ටික දාන්න. ඒකලා ජනවාරි මුල් සතිය වගේ වෙද්දී ඒ කෙටි සරහන් පිළිබඳ තියෙන ක්‍රියාපද කෙටි සරහන් සෙට් එක ඔබට පැහැදිලි කරලා දෙන්න. ඒතර අපේ ටාගට් සෙට් එක තමයි දැන්ට මේ මාසේ අවසන් වෙද්දී චුල්ලදනුද්දර ජාතකයේ අදින් සම්පූර්ණයෙන් අවසන් වෙනවා. ඊට පස්සේ දෙවියන් මැරීම පද්‍ය පන්ති අවසන් කළා ලබන සති වගේ වෙද්දී මාර යුද්ධයේ ඊට පස්සේ තුරු සෙනග සහ තනපඳුරු වගේ පද්‍ය පන්ති අවසන් කරනවා. ඊට අමතරව ලබන මාසෙ වෙද්දී නූතන පද්‍ය පත්‍රිකාවේ තියෙන ඊළඟ පද්‍ය පන්ති ටික අවසන් කරන අතරේ
ජනවාරි මුල් සතිවලදී ඔය මම දානවා කිව්ව ක්‍රියාපද කෙටි සටහන් වල විස්තර කිරීම සෙට් එක අපි කතා කරලා අවසන් කිරීම කරනවා. ඒ වගේම පුතේ ඊළඟට වැදගත්ම දේ තමයි ජනවාරි මාසෙට අපි ලස්සන ටියුට් එකක් ඔබට හදලා තිනවා. නන්දි වාණිජ්‍ය වස්සෝ කියලා පුරාතන ගද්‍ය 7 වෙනි ටියුට් එක. ඒ ටියුට් එක පුතාලට ලබා දීමත් සමග ඔන්න පුරාතන ගද්‍ය අපේ වැඩ කොටස් සෙට් එක එතනින් නිමාවට පත් කරන මේ මාසය තුලදී ඉතින් ওই ටික තමයි වෙන්නේ. ඒ අතරේ ඔබට කියන්න ඕනේ රිවිෂන් ක්ලාස් එක දැන් පට්ට කික් එකේ මේ දවස් ටිකේ ලස්සනට කරගෙන යනවා අපි. හැමෝටම අපි ආරාධනා කරනවා රිවිෂන් පන්තියේ එන්න. ඇවිල්ලා ඒකේ තියෙනවා රිවිෂන් සාහිත්‍ය පන්තියක් විචාර ලියවීමක් කරන එකක්. ඕන දැන් නාට්‍ය ඉවර කරලා අපි බැද්දේගමට ගිහිල්ලා තියෙනවා. අලුතෙන් ආපු දරුවන්ට පාස් රෙකෝඩින් සියල්ලක්ම අපි දෙනවා. ඒ වගේම බලන්න නාට්‍ය බැද්දේගම විචාර ගැන බැද්දේගම විචාර මේ එන සතිය පටන් ගන්නවා. ඒ වගේම ඔන්න ව්‍යාකරණ ටියුට් වල අපි දැන් පළවෙනි ටියුට් එක ඉවරලා දෙවෙනි ටියුට් එකට මේ එන සතිය යනවා. ඒ වගේම මේ විදිහේ MCQ papers ප්‍රධාන වශයෙන් කීපයක් කරලා MCQ ප්‍රශ්න 120ක් පමණ කරලා තිනවා. ස්පොට් ටෙස්ට් කියලා ප්‍රශ්න පත්‍ර જાතියක් කරන් යනවා. දැන් ඉස්සරහට ෆුල් papers පටන් ගන්නවා. වැඩ ගොඩක් තියෙනවා පුතේ අපිට කරන්න. ඉදිරි කොහොමත් සති 28 තුල මේ සියල්ල කරලා කම්ප්ලීට් කරලා ඔබේ විභාගෙට ඔබව හොඳ සූදානමකින් අපි සම්බන්ධතාව ලබා දෙනවා. ඉතින් කට්ටිය හැමෝම අලුත් ෆීලිං එකකින් වැඩ කරමු. දැන් ඔන්න අපි මාසයක් අවසන් වන තැනක ඉන්නේ. තව මාසයක් පටන් ගන්න තියෙනවා දෙසැම්බර් වලින් පස්සේ අලුත් ජනවාරි කියලා. 20 26 මාසෙ තමයි ඔකට ජීවිතේ තීරණාත්මක වසර. ඒ වසරට යන්න කික් එක හදාගන්න පට්ට ගැම්මෙන් දෙසැම්බරේ අවසන් කරමු කියන එක ආදරෙන් මතක් කිරීමක් කරනවා. එහෙනම් වැඩි කතා බහකට ලක් වෙන්න ඕනේ. අද ඉස්සෙල්ලාම අපේ ප්‍රෝග්‍රෑම් එක හදාගමු. නූතන පද්‍යයේ වැඩ කොටස අද කරලා මම පළවෙනියටම නූතන පද්‍යයේ මාර යුද්ධය කියන දෙවියන් මැරීම කියන පද්‍ය පන්තියේ කතා කරලා අවසන් කරලා ඊට පස්සේ මම පුරාතන ගද්දේ ජාතක කතා අවසානට යනවා. ඒක අවසන් කළා මම ආපහු ක්‍රියාපද ගැන පොඩි දෙයක් මතක් කරලා මාර යුද්ධයේ පද්‍ය පන්ති ස්ටාර්ට් එකට අද එනවා. ඒතර ඔය තමයි අද දවසේ අපේ ප්‍රෝග්‍රෑම් එක. දැන් අපි පුතාලා හැමෝටම දාලා තිනවා මේ ක්ලාස් එකේ දැන් අද දවසට අදාළ PDF නිබන්ධන Zoom chat box එකටත් ඒ වගේම WhatsApp group එකටත් බලන්න ඒවා. ඒ වගේම අපි ගෙදරට ඔකටිට ටියුට් සෙවලා තිනවා. ඒවා භාවිතයට අරගෙන හරියට වැඩ කොටස් ටික කරන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරනවා. එහෙනම් හැමෝම දැන් ළඟට ගන්න දෙවියන් මැරීම පද්‍ය පන්තිය. දෙවියන් මැරීම පද්‍ය පන්තිය ගන්න. අද දවසේ මුලින්ම අපි කරන්නේ දෙවියන් මැරීම පද්‍ය පන්තිය. ඒතර පද්‍ය පන්තිය තියෙන කට්ටිය පද්‍ය පන්තිය ළඟට ගන්න. පද්‍ය පන්තිය නැති කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටිය අනිවාර්යෙන් මගේ හොඳ දුවලා පුතාලා වගේ කළ යුතු ලොකු වැඩක් තියෙනවා. PDF ටියුට් එක chat box එකේ සහ WhatsApp group එකේ තියෙනවා. ඒක භාවිතයට ගන්න පාට පෑන් ටිකක් ළඟට ගන්න. අතිරේක කොලයක් දෙකක් ළඟට ගන්න කටයුතු කරන්න. ඒතර ටියුට් එක නැතුව රතු පාට පොඩි පොතෙන් හරි බලන්න පුළුවන් නම් කොහොම හරි බලා ගන්න. මේක අතිශය වැදගත් පද්‍ය පන්තියක්. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් විභාගයට ආවොත් ලියා ගන්න අමාරු පද්‍ය පන්තියක්. අපි ඒ නිසා චූට්ටක් මේක වැඩි අවධානයකින් බලමු කියන ආදරණීය මතක් කිරීම හැමෝටම කරනවා. එහෙනම් ඔකටිය සූදානම් කරගන්න වැට් ටික පාට පෑන් කීපයක් පද්‍ය පන්තිය ළඟට ගන්න හැමෝම ඊටම ආදරෙන් කියනවා. ඒ ටික ළඟට සෙට් කරගෙන අපි ඊට පස්සේ ඩාන් ඩූංගාල වැඩේට සෙට් වෙමු. ගිය සතිවලත් මම පුතාලට මේ ගැන කතා කරද්දි මේකට අදාළ දැනුවත් වීම සෙට් එක දුන්නා මතක ඇති. දෙවියන් මැරීම පද්‍ය පන්තිය තුල. ඒ කියන්නේ දෙවියන් මැරීම පද්‍ය පන්තිය කියන්නේ මොකද්ද? ඊට පස්සේ මේකේ කවිය ගැන ඒ හැමදේම අද මතක් කරලා දැන් අද අපේ වැඩේට සෙට් වෙන්න අපිට තියෙන්නේ. හරිනේ? හරි. දැන් එහෙනම් ගැම්මෙන් කික් එකේ වැඩේට සෙට් වෙමු. දෙවියන් මැරීම. හරි. ඔයා දැනගන්න ඕනේ සහ ඔබ මීට පෙරත් දැනගෙන තියෙනවා මම මේ පද්‍ය පන්ති කරන්න කලින් නූතන පද්‍ය ගැන පේපර් එකට අදාළව ගොඩක් කරුණු කටට කියලා දීලා තියෙනවා. ආපහු අද දවසේ කියලා දීලාම වැඩේට බහින්නම්. ඒතර වැඩේ ලේසි. පුතේ අපි ඔකට්ටියට මීට ප්‍රථමෙන් පැහැදිලිව කිව්වා සාහිත්‍ය අපිට තියෙනවා ප්‍රධාන විෂය කොටස් 6ක් කියලා. ඒ ප්‍රධාන විෂය කොටස් 6 අනිවාර්ය විෂය කොටස් දෙකක් තියෙනවා සාහිත්‍යයේ. ඒකේ එකක් තමයි නූතන පද්‍ය. අනිත් එක තමයි පුරාතන ගද්‍ය. අපි නූතන පද්‍ය ගත්තාම නූතන පද්‍ය කියලා කියන්නේ අපිට විභාගයට රසවින්දනයක් ලියන්න එනවා පළවෙනි ප්‍රශ්නය යටතේ. ඒ වගේම ලකුණු 15ක විචාර ප්‍රශ්නයක් ලියන්න එනවා තෝරගැනීමේ කොටසක් යටතේ. ඒක නූතන පද්‍යයෙන් සරලව අපි ගත්තාම රසාස්වාදයේ ලකුණු 12යි,
විචාරයට ලකුණු 15යි. දෙකම අපි ලිව්වොත් ලකුණු 27ක් 100න් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ පේපර් එකේ ලකුණු 100න් 4න් එකක්. ඒතර ගොඩක් ළමයි නූතන පද්‍ය විචාරත් ලියන නිසා අනිවාර්යෙන් රසාස්වාදයක් ලිවිය යුතු නිසා අපි දැන් මේ දවස්වල කරගෙන යන්නේ නූතන පද්‍ය පද්‍ය පන්ති ටික අධ්‍යයනය කරගෙන ගිහිල්ලා පෙබරවාරි වගේ වෙද්දී මේ පද්‍ය පන්ති 25 අවසන් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. එතනදී දැනට අපි පද්‍ය පන්ති ගණනාවක් කරගෙන ගිහිල්ලා තියෙනවා. මම හිතන විදිහට මේක 15 හෝ 16 වෙනි පද්‍ය පන්තියේ විදිහට අපි අධ්‍යයනය කරන්නේ. පද්‍ය පන්ති 25ක් තියෙද්දි තව පද්‍ය පන්ති කීපයක් අපිට අධ්‍යයනය කරන්න තියෙනවා. එතකොට දැන් අපි අර කලින් කියපු නූතන පද්‍යයෙන් විභාගයට එන අපි රසාස්වාදයක් ලිව්වත් විචාරයක් ලිව්වත් අපි දැනගත යුතු ප්‍රධාන කරුණු ටිකක් තියෙනවා. ඒ කරුණු ටික සහිතව මම PDF එකක් වගේ WhatsApp group එකට දාලා තිබ්බා මට මතක විදිහට. ඒකල දාන්නම් ආය. ඒ තමයි අපි පද්‍ය පන්තියේ මෙන්න මේ කාරණා ටික සුවිශේෂිත මට්ටමින් දැනගන්න ඕනේ. එක තමයි මේ පද්‍ය පන්තියේ ලියන කවියා කවුද? කවියාගේ යුගය මොකක්ද කියන එක අපි දැනගන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි මේ පද්‍ය පන්තිය ගැන අපි හැඳින්වීමක් දැනගන්න ඕනේ. මේ පද්‍ය පන්තිය තියෙන්නේ මොකක්ද කියන කාරණේ. ඒ වගේම තුන්වෙනි කාරණේ විදිහට බලපුවාම මේ පද්‍ය පන්තියේ යොදලා තියෙන භාෂා ලක්ෂණ. කාව්‍ය උපක්‍රම පිළිබඳ බලද්දී භාෂා ලක්ෂණ ගැන අපි දැනගන්න ඕනේ. ඊට අමතරව අපි මේ පද්‍ය පන්තිය නිර්මාණය කිරීමට කවියා යොදපු ජීවන දෘෂ්ටිය හෙවත් සමාජ පණිවිඩ ගැන දැනගන්න ඕනේ. ඒ වගේම මේ පද්‍ය පන්තිය අපි කවි සෙට් එක කොටස් වලට කඩාගෙන ඒ වගේ අන්තර්ගතයට ගිහිල්ලා අන්තර්ගත සටහන් ටික යම් ආකාරයකින් දැනුවත් වීමක් කරගන්න ඕනේ. හරි. දැන් මම මේ ටික ගැන පුතාලට පැහැදිලි දැනුවත් කිරීමක් කරන්නම්. ඒකලා පද්‍ය පන්තිය ඇතුළට ගිහිල්ලා පද්‍ය පන්තිය ඇතුළාන්තයේ තොරතුරු ටික කියන්නම්. හැබැයි මේ පද්‍ය පන්තියට පිවිසෙද්දිම කියන එකම දේ තමයි බොහොම වැදගත් මට්ටමින් මේකට ඔබ සම්බන්ධ වෙන්න ඕනේ. ඩෙස්ක් උඩින් අත් දෙක තියාගෙන හොඳ හුස්මක් අරගෙන මයි කොල්ල කෙල්ලෝ ටික ෆිට් එකේ ගැම්මෙන් මේකට සෙට් වෙන්න ඕනේ. ඒතර මේ පද්‍ය පන්තිය ගැන අපි ගත්තාම පුතේ මේ දෙවියන් මැරීම පද්‍ය පන්තිය තමයි අපිට නූතන පද්‍යයේ තියෙන කරගෙන යද්දී නොතේරෙන මට්ටමින් වැඩිම පද්‍ය පන්තිය. දැන් නූතන පද්‍ය පන්ති සමහර ඒවා තියෙනවා සමනලය. ලක්මවුනි මගේ. තවමත් ඔබ මගේ යවන්නේ හැන්දෑව. කුකුළු හැවිල්ලෝවා අපි අධ්‍යයනය කරද්දී කවි ඇතුළාන්තයේ අපි කියවගෙන යද්දී පදපේලි වලින් අපිට ඒකේ තේරුම ගන්නට හැකියාවක් තියෙනවා. නමුත් මතක තියාගන්න අපි දැන් මේ කතා කරගෙන යන පද්‍ය පන්තිය ගත්තාම මේක කතා කරගෙන යද්දී පුතේ අපිට ඇත්තටම පැහැදිලිවම කිව්වොත් මේ පද්‍ය පන්තිය නිකන් කියුවට අපිට තේරෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර මේ පද්‍ය පන්තිය නිකන් කියුවට තේරෙන්නේ නැහැ. හේතුව මේ පද්‍ය පන්තියේ වචන සංකේතාත්මකයි, විදග්ධයි, සංකීර්ණයි. ඒවා තේරුම් ගැනීමට අපිට දැඩි අපහසුතාවක් තියෙනවා. ඒ නිසාම අපි මේ පද්‍ය පන්තිය ගැන කතා කරද්දී මේ පද්‍ය පන්තියට අදාළ තොරතුරු අපි සාකච්ඡා කරද්දී මේ පද්‍ය පන්තියේ තියෙන පසුබිම් කතාවක්. ඒ පසුබිම් කතාව අපි දැනගෙන තමයි පද්‍ය පන්තිය අධ්‍යයනය කිරීම කළ යුත්තේ. ඒතර අපි මේ පද්‍ය පන්තියේ තොරතුරු සාකච්ඡා කරන් යද්දී ඒ පසුබිම් කතාව තුළ ඉස්ලාම කවිය සහ යුගයට අපි පිවිසීම කරමු. ඒතර මේක ලියන්නේ ජී.බී. සේනානායක කියන නිසදැස් කවියා. ඔහු නිසදැස් කවියේ ප්‍රථම තරංගයේ නියෝජනය කරපු කවියෙක්. ඔහු තමයි ලංකාවට නිසදැස කියන කාව්‍ය නිර්මාණය එලිබට කරන චරිතය. ඒතර ඒ කවියා 1946 දී ලියනවා පලිගැනීම කියලා කෙටිකතා සංග්‍රහයක්. ඒ පලිගැනීම කියන කෙටිකතා සංග්‍රහයේ තමයි තියෙන්නේ ගද්‍යත් නොවන පද්‍යත් නොවන නිර්මාණ විශේෂයක්. පසු කාලීනව තමයි ඒක නිසදැස් නිර්මාණ බවට පත් වෙන්නේ. ඒ පලිගැනීම කෙටිකතා සංග්‍රහයේම තිබ්බ සුවිශේෂිත පද්‍ය පන්ති සීමිත ප්‍රමාණය අතරින් විශේෂිතම පද්‍ය පන්තියක් තමයි දෙවියන් මැරීම. ඒත් අපි නිකන් සරලව ওই කාරණා ටිකත් එක්ක ඔක්කොම ටික එක තැනකට කැටි කරලා ගත්තොත් අපිට අන්තිමේට කියන්න පුළුවන් ජී.බී. සේනානායක නිසදැස් කවියේ ප්‍රථම තරංගය දෙවියන් මැරීම. හටරලා කියන්න පුතේ ජී.බී. සේනානායක නිසදැස් කවියේ ප්‍රථම තරංගය දෙවියන් මැරීම. දැන් අපි ඊළඟට මොකද්ද මේ දෙවියන් මැරීම කියලා කියන පද්‍ය පන්තියේ හැඳින්වීමට යමු. හැඳින්වීමට ගියපුවාම තමයි අපිට මේක අර ලොකු කතන්දරයක් ඉස්සලාම කතා කරගෙන ඉස්සරහට ගිහිල්ලා අපේ හැඳින්වීම කතා කරගන්න තියෙනවා. දැන් දෙවියන් මැරීම කියන පද්‍ය පන්තිය ලියවෙන්නේ හරි ගැඹුරු
ප්‍රස්තුතයක් පාදක කරගෙන. දැන් ඔන්න අපි දැන් මෙතනදි ගන්නවා මිනිහෙක්ව. හිතන්න මේ තමයි මිනිහා කියන සත්වයා. අපි මේ මිනිහා කියන සත්වයා ගත්තාම මේ මිනිහට ජීවත් වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වෙනවා සාධක දෙකක්. මේ මිනිහා ජීවත් වෙන්නේ ප්‍රධාන සාධක දෙකක් පාදක කරගෙන. මිනිස්සු තම ජීවිතයේ ජීවත් කරගෙන යද්දී ප්‍රධාන වශයෙන් මේ මිනිස්සුන්ට සාධක දෙකක් තියෙනවා. ඒ දෙක පාදක කරගෙන තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. මිනිස්සුන්ට අදාළ වන පළමු සාධකය තමයි හදවත කියන එක. හැම මිනිසෙක්ම තමන්ගේ ජීවිතයේ තීරණ ගද්දී, තමන්ගේ ජීවිතය පවත්වාගෙන යද්දී එදිනදා ජීවිතය තුළ හදවතින් ජීවත් වෙන අවස්ථා තියෙනවා. ඊළඟට දෙවෙනි කාරණය තමයි මිනිස්සුන්ට අදාළ වන බුද්ධිය කියන එක. ඊළඟ මිනිස්සුන්ට අදාළ වෙන්නේ බුද්ධිය කියන එක. ඒතර දැන් මිනිස්සු ඕනම අවස්ථාවක තමන්ගේ ජීවිතයේ කෑමක් කන්න ගියත්, දෙයක් ඉගෙන ගන්න ගියත්, සමහර ෆිල්ම් එකක් බලන්න ගියත්, සමහර කෙනෙක් ඇඳුමක් ගන්න ගියත් මේ හදවතයි බුද්ධියයි අතර පොඩි ගැටීමක් තියෙනවා. මේ දෙක දෙකක්. ඒතර මේ ප්‍රධාන සාධක දෙකේ ගැටීම තමයි දෙවියන් මැරීම් පද්‍යපන්තියෙන් ඉදිරිපත් කරන්නේ. දැන් දෙවියන් මැරීම් පද්‍යපන්තිය ගත්තාම සමහර කට්ටිය හිතනවා අඩේ මෙතන දෙයියෝ මරන්න තියෙන සීන් එකක් වගේ එහෙම හැඟීමක් කියන එකක් තියෙනවා. එහෙම දෙවියෝ මරන්න සීන් එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඇත්තට මේක ඔයාලට උගන්වන විවිධ කට්ටිය විවිධාකාරයේ අර්ථ ගන්නවයි. නමුත් මම විභාගයට අදාළව කියද්දි මේක කියන්න උනේ මේකේ තනිකරම තියෙන්නේ මිනිස්සු ජීවත් වෙද්දී මිනිස්සුන්ට වැදගත් වෙන හදවත සහ බුද්ධිය අතර තියෙන ගැටීම විතර තියෙන්නේ. ඒතර මිනිස්සු තමන්ගේ ජීවිතේ තීරණ ගද්දි තමන් හැමදේම කරද්දි හදවතයි බුද්ධිය අතර ගැටීමක් තියෙනවා. ඒතර මේක රසවත් සහෘදයට ඉදිරිපත් කරන්නට, රසවත් කවියට ඉදිරිපත් කරන්නට ඔන්න දැන් මේ කවියා යොදලා තියෙනවා මෙතනදී යම් ලස්සන සංකේත දෙකක්. හදවත සමාන කරනවා කවියා දෙවියන්ට. මේ පද්‍යපන්තිය තුළ හදවත සමාන කරනවා දෙවියන්ට. කවියා බුද්ධිය සමාන කරනවා තමන්ගේ මිත්‍රයාට. ඒතකොට කවියා මේ පද්‍යපන්තිය ලස්සන කරන්නේ මිනිස්සු තුළ තියෙන හදවත සහ බුද්ධිය අතර ගැටීම පිළිවෙලට දෙවියන් සහ මිත්‍රයා කියන සංකේතාත්මක සාධක දෙක ඔස්සේ. ඒතර පද්‍යපන්තිය වඩාත් අර්ථාන්විත ලෙස නිරූපණය කිරීමට කවියා පාවිච්චි කරන්නේ ඒ උපක්‍රමයන් දෙක. හරිද? මේ ළමයි මම ඊටම ආදරෙන් ආරාධනා කරනවා මේ chat box එකට message දාන්න එපා කවුරුත්. මොකද ඒක අනිත් ළමයිට disturb එකක්. මම කියලා තියෙනවා අපේ class එකට දැන් මේ අලුතෙන් ආපු කට්ටිය ඉන්නවා නම් සහ පරණ දරුවොත් එක දන්නවා chat box එකට කවුරුත් message දාන්න එපා. chat box එකට අපි PDF ටියුට් සහ වැදගත් තොරතුරු දාන්න තමයි chat box එක කියන එක ඕපන් කරලා තියෙන්නේ. හරිද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඒක ක්ලාස් එක පටන් ගද්දිම කියනවා මෙන්න මේ WhatsApp දුරකථන අංකෙට මැසේජ් එකක් දාන්න ඕන. ඒක ඊටම ආදරෙන් කියන හැමෝටම මොකද ඒ chat box එකට මැසේජ් දාපුවාම මට උගන්නද්දී ඒක මටත් බාධාවක් වෙනවා අනිත් දරුවන්ටත් බාධාවක් වෙනවා. හරි? මොකද chat box එකට කවුරු හරි මැසේජ් එකක් දාලා මේ ඊළඟට ඒකට කවුරු හරි reply දාලා එහෙම මේ පන්ති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ පන්තියේ බොහොම විධිමත්ව වැඩ වෙන්නේ ඉගෙන ගන්න ළමයාට සම්පූර්ණ ෆ්‍රීඩම් එක දෙන පුතේ. ඒ නිසා කවුරු chat box එකට මැසේජ් දාන්න එපා. කිසිදු හේතුවක් නැහැ. මෙන්න මේ නම්බර එක දැන් කියලා දෙනවනේ හැමදාම දැන් ක්ලාස් එනවා නම් හැමදාම කියලා දෙනවා. මෙන්න මේ නම්බර එක මගේ නම්බර එක. මම ඒක කනෙක්ට් කරලා තියෙන WhatsApp වලින් ඕන කෙනෙක් WhatsApp එකට ඉන්නෝනේ. WhatsApp නැත්තේ නෑනේ. ඒතර WhatsApp එකට මැසේජ් එකක් දාන්න පුතේ. ඒක ලේසි. කවුරු chat box වල මැසේජ් දාන්න එපා. ඒක අර අපේ ක්ලාස් එකේ ඩිසිප්ලින් එකක් තියෙනවා. වෙන ක්ලාස් වල තියෙනවා ළමයි ගුරුවරයා උගන්වද්දි chat කරනවා, notes share කරගන්න. මේකේ එහෙම බෑ. මේකේ ඔයා මාත් එක්ක direct contact වෙන්න ඕනේ. හැම ශිෂ්‍යයම individually මම check කරලා ගන්නෙ. අපේ ටෙක්නිකල් පැනල් එකේ කට්ටිය. එතකොට ඔයා පරක් වෙලා ක්ලාස් එකට ආවත් මොකාවත් පොඩ්ඩක් හිමීට ඉඳගෙන අහගන්න. එතන ඉඳගෙන ඔයා ඉගෙන ගන්න තැන ඉඳලා ඉගෙනගෙන යන්න. එතන ඉහට පැට් ටික බැරි වුණොත් ඔයාට ඒ කියන්නේ මිස් වෙන තැනක් තියෙනවා ඔයාට. දැන් අපි ක්ලාස් එක පටන්ගෙන විනාඩි 30ක් විතර ක්ලාස් එක කරලා තියෙනවනේ. ඔයා කරන්න ඕනේ ඊළඟ වැඩේ තමයි දැන් මේකේ zoom repeat එකක් යනවා තව දවසක. fast recording එකක් දෙනවා YouTube unlimited. ඕන වෙලාවක බලන්න පුළුවන්. ඒකෙන් cover කරගන්න. එහෙම නැතුව chat box එකකට message එකක් දාලා මං දැන් ආවා මේ මට නෝට් එක පොඩ්ඩක් දෙන්න ඒවා මේවා දාන්න එපා පුතේ. ඒතර මේ දැන් අර අපි පටන්ගෙන පට්ට කික් එක වැඩක් කරන් යනවනේ. ඒතකොට chat box එකට message එකක් දැම්මම එකක් මට ඒක උගන්නද්දි disturb වෙනවා. දෙක අනිත් ළමයිට disturb වෙනවා. හරිද? ඒ නිසා මේ ඊටම ආදරෙන් හැමෝටම කියනවා message කරද්දි මට message කරන්න. ඕකට note share කරගන්න ඒවා කරගන්න යන්න එපා. මොකද ඒක ඔයාලට අදාළ නැහැ.
හැම ළමෙක්ම මාත් එක්ක ඉන්ඩිවිජුවලි මේකට ජොයින් වෙලා ඉන්න ඕනේ. හරිනේ? හරි. ඒක ඊටාම ආදරෙන් කිව්ව මොකද සමහර දරුවෝ අලුතෙන් ඇවිල්ලා ඉන්න ක්ලාස් එකට කට්ටිය දන්නේ වැඩ වෙන ආකාරය. ඒතර අපි මේ දරුවන්ට ආදරෙන් මේ දේවල් කියලා දෙන්න ඕනේ. හරිනේ? හරි අපි වැඩේ පටන් ගමු. එතකොට අපි කතා කර අනික මේක මෙහෙමයි. මේ අර පුතේ ඒක ලස්සන්ට ඒ දරුවන්ට අපි කියලා දුන්නාට පස්සේ ඒ දරුවෝ ඒක පිළිවෙලට හදාගත්ත පස්සේ හැමෝටම ඉගෙන ගන්න ලේසි මේ වැඩ කොටස ඒකයි. හරිද? එතකොට දැන් අපි යම් මාතෘකාවට මම කියමින් හිටියේ මේ පද්‍ය පන්තියේ තියෙන්නේ මිනිස්සු තමන්ගේ ජීවිතය තුළ ජීවත් වෙද්දී මිනිස්සුන්ට තියෙනවා මේ ප්‍රධාන සාධක දෙකක්. එක හදවත දෙක බුද්ධිය. ඒතර මිනිස්සු හදවත කියන දෙයි බුද්ධිය කියන දෙයි දෙකම ගත්තාම ওই දෙකේ හැමතිස්සෙම ගැටීමක් සමග තමයි ජීවත් වෙන්නේ. මිනිස්සු කෑම කන්න ගියත්, මිනිස්සු ඉගෙන ගන්න ගියත්, මිනිස්සු ඇඳුමක් තෝරන්න ගියත්, මිනිස්සු බස් එකේ ගියත්, මිනිස්සු තව මිනිහෙක්ව අඳුර ගන්න ගියත් ඔය හදවත සහ බුද්ධිය අතර ගැටීමක් තියෙනවා. ඒතර මේ හදවත සහ බුද්ධිය අතර තියෙන ගැටීම තමයි දෙවියන් මැරීම් පද්‍ය පන්තියෙන් කවිය අපට කියන්න හදන්නේ. ඒතර කවියා කියනවා පැහැදිලිව හදවත කියන්නේ මේ පද්‍ය පන්තිය තුළ ලස්සනට මේක චමත්කාර ජනකව කියන්න කියනවා හදවත කියන්නේ දෙවියන් කියලා. ඒ වගේම කවියා කියනවා බුද්ධිය කියලා කියන්නේ මිත්‍රයාට. හදවත කියන්නේ දෙවියන්, බුද්ධිය කියන්නේ මිත්‍රයා. ඒතර මේ දෙවියන් මැරීම් පද්‍ය පන්තිය තුළ හැමතිස්සෙම හදවත කියන වචනයට පාවිච්චි කරලා තියෙන දෙවියන් කියලා. ඊළඟ බුද්ධිය කියන මිත්‍රයට බුද්ධිය කියන එකට පාවිච්චි කරලා තියෙන මිත්‍රයා කියලා. ඒතර දැන් මේ පද්‍ය පන්තියේ කියවෙන විදිහට අපේ කවියා අපි හැමෝම වගේ වෙනස් මිනිස්සු වගේ ඔක්කොම වගේ ඉස්සල්ලාම හදවත කියන දෙවියන් තමයි විශ්වාස කරගෙන ඉන්නේ. එයා ඉපදුණු දවස් ඉඳලා එයා පෞල් පරිසරයත් එක්ක එයා අදහන ආගම වටපිටාව සමාජීය සදාචාරයත් එක්ක හදවත කියන දෙවියන්ව විශ්වාස කරගෙන ඉස්සරහට එනවා. එයා හදවත කියන දෙවියන්ව විශ්වාස කරගෙන ඉස්සරහට ඇවිල්ලා පස්සේ එයා පාසල් අධ්‍යාපනය ඊට පස්සේ උසස් අධ්‍යාපනය එහෙම ඉගෙනගෙන යද්දි ඉස්සරහට එයාගේ හදවත කියන දෙවියන් එයා අරගෙන වගේම එයාට හම්බෙනවා බුද්ධිය කියන මිත්‍රයව. එයාගේ ඊට පස්සේ අධ්‍යාපනය තුලින් ඉගෙන ගන්න උගත් දේ තුලින් බුද්ධිය කියන දේ මෝරන්න පටන් ගන්නවා. දැන් බුද්ධිය කියන දේ මෝරන්න පටන් ගත්තට පස්සේ එයා මොකද කරන්නේ? අර හදවත කියන දෙවියන්ගේ සංකල්පය ටිකෙන් ටික බැහැර කරනවා එයාගේ ජීවිතේ. එයා අර මුලින්ම තියාගෙන හිටපු හදවත කියන හදවතේ විශ්වාසය හදවත කියන දෙවියන් පිළිබඳ විශ්වාසය එයා බැහැර කරනවා. හරිද? ඒතර හදවත පිළිබඳ විශ්වාසය එයා ටිකෙන් ටික බැහැර කරලා ගිහිල්ලා එයාට බුද්ධිය කියන මිත්‍රයා එයාට ලං වුණාට පස්සේ බුද්ධියට ප්‍රමුඛ ස්ථානය දීලා හදවත බැහැර කරලා අවසානට එයා හදවත දොට්ටම දානවා තමන්ගේ ජීවිතෙන් එළියටම දානවා. හදවතට යම් අවස්ථාවක් දෙන්න එයා ජීවිතේ හදවත කියන දේ සම්පූර්ණයෙන් අයින් කරනවා. ඊට පස්සේ එයාගේ ජීවිතේ කන බොන දේවල්, ජීවිතේ ජීවත් වෙන දේවල්, මිනිස්සු ආශ්‍රය කරන විදිය, අධ්‍යාපනය ලබන විදිය හැමදේම තීරණය කරන්න දෙන්නේ බුද්ධිය කියන සාධකයට පමණයි. නමුත් ටික කාලයක් එයා බුද්ධිය ඇසුරු කරගෙන ජීවත් වෙද්දී එයාට තේරෙනවා මේ බුද්ධිය ඇසුරු කරගෙන ජීවත් වෙන එක එයාට ලේසි වෙන්නේ නැහැ. මොකද බුද්ධිය කියලා කියන්නේ හදවත තෘප්තිමත් කරන දේ නෙවෙයි. බුද්ධිය මිනිසුන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට තමයි තුඩු දෙන්නේ. ඒතර බුද්ධිය කිසිම දෙයකට එක්ස්කියුස් දෙන්නේ නැහැ. බුද්ධියත් එක්ක වැඩ කරද්දී නෝ එක්ස්කියුස්. බුද්ධිය කිසිම දෙයකට අවස්ථා දෙන්නේ නැහැ. බුද්ධිය කියලා කියන හරි ප්‍රබල දෙයක්. ඒතර බුද්ධිය හැමතිස්සෙම මෙයාට ප්‍රශ්නෙද්දී, මෙයා වැටෙද්දී බුද්ධිය මෙයාට කියනවා හදවත වගේ නෙවෙයි බුද්ධිය පැහැදිලිව මෙයාට කියනවා ඍජුවම ඔයා තනියෙන් නැගී සිටින්න ඕන කියලා. ඒතර මෙයාගේ හදවතට අවශ්‍ය තෙතමනය, රසවින්දනය, හදවතේ තියෙන සැනසීම මෙයාට අහිමි වෙනවා. ඒතර බුද්ධියත් එක්කම වැඩ කරලා මෙයාට පට්ට වෙහෙසක් දැනෙනවා. මෙයා හදවත කියන සාධකේ අයින් කරලා නිසා ඒ වෙහෙස සමනය කරන්න කවුරුත් නැහැ මෙයා ළඟද. මෙයාට ඒ නිසා තේරෙනවා ටික කාලයක් යද්දි මට බුද්ධියත් එක්ක ජීවිතය ගත කරන්න බෑ. මට බුද්ධියත් එක්ක ජීවිතය ගත කරන එක අමාරුයි. ඊට පස්සේ එයා තීරණය කරනවා මං ආපහු හදවත කියන සාධකේ හොයාගෙන යන්න ඕනේ. එයා හදවත කියන සාධකේ හොයාගෙන යන්න උත්සාහ කරනවා. එයා නැවත හදවත කියන සාධකේ හොයනවා. නමුත් හදවත කියන සාධකයට හම්බුණත් හම්බෙන්නේ අවලංගු කාසියක් විදිහට. හදවත කියන සාධකයේ බුද්ධි ඉස්සරහා නිද්‍රාශීලී වෙලා. හදවත කියන සාධකයේ බුද්ධි ඉස්සරහා අවලංගු වෙලා, ඉන්වැලිඩ් වෙලා. ඒතර හදවත කියන දේ බුද්ධියත් එක්ක තර්ක කරගන්න බැරුව පැත්තකට විසි වෙලා. ඒතර කවියා ගිහිල්ලා හදවතට කියනවා හදවත ආපහු එන්න මගේ ළඟට. මේ බුද්ධියත් එක්ක විතරක් මට ඉන්න බෑ, හරි අමාරුයි කියලා. නමුත් අවසානයේට මොකද වෙන්නේ? හදවතට එන්න දෙන්නේ නැහැ බුද්ධිය. බුද්ධිය ප්‍රබල නිසා හදවත කවියා ළඟට එන්න යද්දිම බුද්ධිය හදවත විවේචනය කරනවා. බුද්ධිය හදවත හාස්‍යයට ලක් කරනවා. උපහාසයට ලක් කරනවා. ඊළඟ කවියා තේරුම් ගන්නවා මම්මා මෝඩෙක්. මම්ම තමයි මගේ හදවත කියන සාධකය මගේ ජීවිතයෙන් අයින් කරේ. මම බුද්ධිය කියන සාධකය මහ ලොකුට ලොකු කරගෙන හිටියා. දැන් මට කරන්න දෙයක් නැහැ.
බුද්ධිය කියන සාධකය මම ලොකු කරගෙන හිටපු නිසා දැන් මට මෙතනින් එහාට හදවත කියන සාධකයට මගේ ළඟට එන්න ඉඩක් දෙන්න බෑ. හදවත කියන සාධකය දැන් මගේ ළඟින් ගිහිල්ලා ඉවරයි. මෙතනින් එහාට බුද්ධිය විතරයි මට ප්‍රමුඛ වෙන්නේ. බුද්ධිය කියන සාධකය විතරක් ප්‍රමුඛ වෙන නිසා මෙතනින් එහාට බුද්ධිය ප්‍රමුඛ කරගෙන විතරයි මං ජීවත් විය යුත්තේ. බුද්ධිය විතරයි මට ළඟට වෙලා ඉන්න කියන්නේ හදවතේ අවස්ථාවක් දෙන්නේ. ඒතර මේ පද්‍යපන්තිය සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතය තුළ මේ කියන මනුස්සයා හදවත අයින් කරලා බුද්ධිය කියන සාධකය පමණක් ළඟ තියාගෙන ඒ මතම පදනම් වෙලා කටයුතු කරලා අසරණ වෙච්ච අවස්ථාවක් තමයි දක්වන්නේ. ඒතර මේකේ භාෂා ලක්ෂණ වලට අපි ගියොත් මේ දෙවියන් මැරීම පද්‍යපන්තිය කියන්නේ සම්පූර්ණයෙන්ම සංකේතාත්මක බස්සහාව තියෙන පද්‍යපන්තිය. හැම මේකේ හදවත කියන එක දෙවියන්ට සමාන කිරීම ප්‍රබල සංකේතයක්. මෙතන දෙවියෝ අදහන එකක් දෙවියන්ගේ ඇදහිලි විශ්වාස කරන විදිහට හදවත කියන්නේ බුද්ධිය හදවත කියන්නේ දෙවියන් කියලා සංකේතවත් කරනවා. බුද්ධිය කියන්නේ මිත්‍රයා කියලා සංකේතවත් කරනවා. නැත්නම් මිතුරෙක්ගේ සීනයක් නැහැ මෙතන. ඒතර සංකේතාත්මක වදම් භාවිතා කරලා විදග්ධ හරි අපූර්ව භාෂා ලක්ෂණ සමුදායක් මේකට කැටි කරලා තියෙනවා. මේකේ ලොකු කාරණා විදිහට ගත්තාම ලොකු පද්‍යපන්තියක් නෙවෙයි. ඊට සංක්ෂිප්ත පද්‍යපන්තියක්. කෙටි පදවැල් කීපයක් තියෙන නමුත් අර්ථය ගැඹුරුයි. හරිද? මේවා අර ශුද්ධ කාව්‍ය මට්ටමට යන පද්‍ය. ඊළඟ මේකේ භාෂාව ගත්තාම තේරුම් ගැනීමට අපහසු මට්ටමින් තියෙන වක්‍රාකාර යෙදුම් සහිත භාෂාවක් මේකේ තියෙන. ඒ වගේම පද හරි ලස්සනට සරලව සමහර අවස්ථාවලට සංකීර්ණව මිශ්‍ර කරලා යොදලා තියෙනවා. ඒතර මෙලෙස නිර්මාණය වෙච්ච මේ පද්‍යපන්තියේ තියෙන ජීවන දෘශ්‍යය තමයි මිනිස්සු හදවත සහ බුද්ධිය අතර ගැටීම පාලනය කරගත යුතුයි කියලා කියන්නේ. අපි අපේ ජීවිතය තුළ ජීවත් වෙද්දී මිනිහෙක් විදිහට අපිට සමහර තීරණ වලට යද්දී හදවතත් ඕනේ. සමහර තීරණ වලට යද්දී අපේ ජීවිතේ බුද්ධියත් ඕනේ. මේ දෙකම තියෙන අපේ ඇතුළාන්තය අධ්‍යාත්මය තුළ තියෙන. ඒතර අපි මිනිස්සු වුණාම අනිවාර්යෙන් අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ හැමදේම මධ්‍යම ප්‍රතිපදාවෙන් කරන්න ඕනේ. අන්තගාමී වෙන්න ඕනේ නැහැ. අර දෙයට උපරිමයට ගිහලා මේ දෙයට උපරිමයට ගිහලා එහෙම වැඩ කරොත් අපිට කෙලවෙනවා. අපි දැකලා තියෙනවා මේ සමාජයේ ඉන්න සමහර මිනිස්සු හදවතින් පට්ට හොඳ මිනිස්සු. හැබැයි කට්ටිය බුද්ධිය පාවිච්චි කරලා සමාජය තුළ ජීවත් වෙන්නේ. ඒතර මේ හදවතින් පට්ට හොඳ මිනිස්සු ගොඩක් දුරට හැමදාම අනිත් අයට උදව් කරනවා, අනිත් අයත් එක්ක ඉන්නවා, පොදු වැඩ කටයුතු කරනවා, පරාර්ථකාමීව හැසිරෙනවා. ඒ කට්ටිය මාර දැවැන්ත කැපකිරීමක් සහ වගකීමක් ඇතුව වැඩ කරනවා සමාජය වෙනුවෙන්. නමුත් ගොඩාක් අවස්ථාවල හදවතින් වැඩ කරන බොහෝ පිරිස් සාර්ථක මිනිස්සු බවට පත් වෙන්නේ නැහැ. මොකද ඒ කට්ටියට ආත්මාර්ථයක් නැති නිසා, සෙල්ෆිෂ් නැති නිසා ඒ කට්ටිය පරාර්ථකාමීව හැමදාම අනිත් මිනිස්සුන්ට උදව් කරලා අනිත් කෙනා දිහා බල අනිත් කෙනා තෘප්තිමත් කරගෙන ඉන්න තමන් සාර්ථක වෙන්නේ නැතු. ඊළඟට ඒ වගේ අනිත් කට්ටිය වෙනුවෙන් හදවතින් වැඩ කරන ගොඩක් කට්ටිය පස්සේ රිජෙක්ට් වෙනවා සමාජයේ. ඒ කට්ටිය නිකන් මෝඩයෝ, ගොන්නු, බූරුවෝ, වැඩකට නැති මිනිස්සු, නිකන් හිස් මිනිස්සු බවට සමාජයෙන්ම ඊට පස්සේ අර්ථකථනය කරනවා. ඔන්න ඕක තමයි හදවතින් වැඩ කරන මිනිස්සුන්ට අවසාන ඉතුරු වෙන එකම දේ. ඒතර යම් කිසි මිනිහෙක් හදවතින් වැඩ කරා නම් ඒ මිනිහට ඉතුරු වෙන අන්තිමට දුක සහ පසුතැවීම පමණයි. දැන් උදාහරණයක් විදිහට ගත්තාම අපි සමහර මිනිස්සු ආසුරු කරන්න යනවනේ. දැන් ඔය හිතන්න බලන්න ආදර සම්බන්ධතාවක් ගැන. ආදරයක් පටන් ගත්තාම අපි බුද්ධිය පාවිච්චි කරන්නේ නැතුව හදවතින් විතරක් කෙනෙක්ට ආදරය කරනවා. එයා ගැනම විශ්වාසය තියලා, එයා ගැනම හිතලා, එයා මත්තෙම නැහිලා, එයාටම හැමදේම කරලා, එයා වෙනුවෙන්ම ජීවත් වෙලා එහෙම ඉන්නවා. නමුත් බැරි වෙලාවත් සමහර අවස්ථාවක අපි හිතන්නේ නැති මොහොතක ඒ අදාළ කෙනා අපිව දාලා ගියොත් අපි කෙලින්ම හිස් චරිතයක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපේ ජීවිතේ තියෙන අන්තිමට දුකයි පසුතැවීම පමණයි. ඊළඟට සමහර මිනිස්සු ඉන්නවා මේ ලෝකයේ බුද්ධිය විතරයි පාවිච්චි කරන්නේ. තර්කානුකූල බව සහ බුද්ධිය විතරයි පාවිච්චි කරන්නේ. ඒතර ඒ වගේ පිරිස් වලට ජීවිතයේ ජීවත් වෙන්න හරි අමාරුයි. සමාජයේ හැමතැනකම මේ කට්ටිය ඉන්න බෑ, රිජෙක්ට් වෙනවා. සමාජයේ වගේ මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. ඒ බුද්ධිය සහ තර්කයේ විතරක් පාවිච්චි කරන මිනිස්සු යන්ත්‍ර වගේ, මැෂින්ස් වගේ. ඒ කට්ටියේ ජීවිතයේ අනිත් මිනිස්සුත් එක්ක කවදාවත් මානව සමාජය තුළ ජීවත් වෙන්න බෑ. ඒ කට්ටියත් එක්ක මිනිස්සු ගොඩක් දුරට තරහයි. ඒ කට්ටිය සමාජයේ හුදකලා වෙලා ඉන්නේ, කොන් වෙලා ඉන්නේ. ඒ කට්ටිය නිකන් බක පඬිතුයෝ නැත්තම් වැඩකට නැති මිනිස්සු, හිට්පිට නැති මිනිස්සු, මහා නරුමයෝ ගානට දාලා තමයි මිනිස්සු කතා කරන්නේ. ඒතර ඒ කට්ටියගේ ජීවිතේ කොච්චර ඒ කට්ටිය සාර්ථකත්වයකට ජීවිතේ ලක් වුණත්, ඒ කට්ටියගේ ජීවිතේ හදවතින් ලැබෙන රසවින්දනය,
හදවතින් ලැබෙන මනුෂ්‍යත්වය, මානසික තෙතමනය, හදවතින් ලැබෙන තෘප්තිය කියන දේ ඒ කට්ටියට නැහැ. ඒතොර ඒ කට්ටිය යන්ත්‍ර විදියට ජීවිතයේ සාර්ථකත්වයට පිටින්පත් වුණාට, භෞතිකව හැදුනට අධ්‍යාත්මයේ කට්ටියගේ ඇත්තම ගත්තොත් හිස්. ඒතොර ඒ වගේ මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙලාට වැඩක් නැහැ. මිනිස්සුත් බව ලබා ගැනීමත් ඒ වගේ මිනිස්සු වැඩක් නැහැ. ඊට වඩා හොඳයි අර AI තාක්ෂණික ක්‍රියාත්මක කරන රොබෝවරු. ඒතොර දැන් ඔයාලට තේරෙන්නේ නැති අපි මිනිස්සු වුණාට පස්සේ දැන් ආදර කතාවකට ගියොත් ආදර කතාව බැරි වෙලාවත් බුද්ධියම කරන්න ගියොත් හැමදෙස්සෙම ඒක සාර්ථක වෙන්නේ නැහැ කවදා. සමහර මිනිස්සු ආදරය කරන්න ඇද්දි බුද්ධිය විතරක් පාවිච්චි කරනවා. තර්කානුකූල විතරක් වෙනවා. එහෙම ඉතින් ආදර සම්බන්ධතාවක් ගොඩනගා ගන්න බෑ. මොකද ආදරය කියන්නේ මානුෂීය පදනම් මත හදවතේ තෙතමනයත් එක්ක ඉන්න දෙයක්. ඒතර බුද්ධිය විතරක් ප්‍රමුඛ කරලා ආදරය කරන්න ගියොත් මිනිස්සු ඵලයන් පිස්සු ගෑණි කියලා ගහලා ඉලවලා යනවා යන්ට. ඒතර දැන් අපි හැම මොහොතකම ජීවිතය තුළ ජීවත් වෙද්දී මේ දෙකම සම්බර කරගන්න. දැන් ආදර සම්බන්ධතාවක් නිකන් මම ගත්ත උදාහරණයක් ගත්තාම අපි ආදරය කරද්දී අනිවාර්යයෙන්ම හදවතක් තියෙන්න ඕනේ අපිට. බුද්ධියක් තියෙන්න. හදවත තිබ්බහම තමයි ආදරය සොඳුරු වෙන්නේ. බුද්ධිය තිබ්බහම තමයි ආදරය ආරක්ෂා වෙන්නේ. හදවත තිබ්බහම තමයි ආදරයේ සැනසීම කියන එක එන්නේ. බුද්ධිය තිබ්බහම තමයි ආදරය කියන දේ අනාගතය දක්වාම යම් ආකාරයකට කළමනාකරණය වෙලා ඒක රැකෙන්නේ. ඒ නිසා මම සාමාන්‍යයෙන් මගින් ඉගෙන ගන්න හැම දරුවෙක්ටම කියන දේ තමයි මේ දේශනාහන හැමෝටම කියන දේ තමයි බුද්ධිය ප්‍රමුඛ කොටගෙන හදවතේ ගැඹුරෙන් ආදරය කරන්න ඕන අපි මිනිස්සුන්ට. ඒතර අපි ළඟ බුද්ධියක් තියෙනවා, හදවතේ ගැඹුරු සංකල්පයක් තියෙනවා. ඒතර බුද්ධිය තියෙන නිසා කවදාවත් අපි ආදරෙන් මේ අන්ධ වෙන්න යන්නෙත් නැහැ. හදවත තියෙන නිසා කවදාවත් අපි යන්ත්‍ර වගේ ආදරය කරන්න යන්නෙත් නැහැ. ඒතර මේ ජීවිතේ යම්කිසි මිනිස්සෙක් සතුටින් ඉන්නවා නම් තමන්ගේ ජීවිතය තුළ ඒ මිනිහා අනිවාර්යයෙන්ම හදවතයි බුද්ධියයි දෙක සම්බර කරගත්ත මිනිස්සෙක්. ඒක තමයි මේක ජීවන දෘශ්‍ය විදිහට කියන්නේ. අපි දැන් පද්‍යපන්ති ඇතුළට ගිහිල්ලා මේ කියපු කතා ටික පද්‍යපන්ති තුළ මාක් කරගෙන විස්තර කතා කරගෙන වැඩේ අවසන් කිරීම කරමු. හරි. දැන් මගේ පුතේ අපි දෙවියන් මැරීම් පද්‍යපන්ති ළඟට ගිහිල්ලා දෙවියන් මැරීම් පද්‍යපන්තියේ රතුපැනේ ඒ මාතෘකාව ළඟ ලියාගමු. ටියුඩ් නැති කට්ටිය කොලේ ලියා ගන්න පුතේ. හරිද? මේකේ කවියාගේ නම. ඒතර කවියාගේ නම තමයි ජී.බී. සේනානායක. මේකේ කවියාගේ නම තමයි ජී.බී. සේනානායක. ජී.බී. සේනානායක. එතන මේ කවියාගේ යුගය තමයි නිසදැස් කවියේ ප්‍රථම තරංගය. නිසදැස් කවියේ ප්‍රථම තරංගය. මේ කවියාගේ යුගය තමයි නිසදැස් කවියේ ප්‍රථම තරංගය. නිසදැස් කවියේ ප්‍රථම තරංගය. ජී.බී. සේනානායක නිසදැස් කවියේ ප්‍රථම තරංගය. පාඩම් කරගන්න නිසදැස් කවියේ ප්‍රථම තරංගය ජී.බී. සේනානායක. එයා තමයි ලියන්නේ දෙවියන් මැරීම් පද්‍යපන්ති. හරි. දැන් අපි පද්‍යපන්ති ඇතුළාන්තයට ගිහිල්ලා ඉස්සලා මේ පද්‍යපන්තිය මාක් කරගමු අංක කොටස් වලට. නිසදැස් වුණාට පස්සේ එක දිගට බඩවැල වගේ අරගෙන විචාර රස සටහන් එහෙම ලියන්න බෑ. රස ආස්වාද එහෙම ලියද්දී අපි හිර වෙනවා. ඒ නිසා අපි මේක කොටස් කීපයකට කඩා ගන්නවා. බුද්ධිය මිත්‍රයෙකුයයි කියන කොටස අංක 1 කියලා දාගන්න. බුද්ධිය මිත්‍රයෙකුයයි කියන කොටස අංක 1. එහෙත් දෙවියන් සිටි කලමෙන් කියන එක අංක 2. යලිත් දෙවියන් සොයා ගිය මට කියන එක අංක 3. ස්වාමීනි කියන එක අංක 4. උන්වහන්සේ කියන එක අංක 5. එහෙත් මට බුද්ධිය කියන එක අංක 6. බුද්ධිය මිත්‍රයෙකුයයි කියන එක අංක 1. එහෙත් මට දෙවියන් කියන එක අංක 2. යලිත් දෙවියන් සොයා ගිය මට කියන එක අංක 3. ස්වාමීනි කියන එක අංක 4. උන්වහන්සේ කියන එක අංක 5.
එහෙත් මට බුද්ධිය ගසා පළවා හැරිය නොහැකි කියන එක අංක 6. හරිද? හරි. දැන් එහෙනම් අපි පද්‍ය පන්ති ඇතුළාන්තයට ගිහිලා වචන හඳුනගෙන වචනෙන් වචනට ගිහිලා අස්සන්ට මේ විවරණය හදාගමු. හරි නේද? හරි. බුද්ධිය මිත්‍රයෙකු යයි සිතූ මම. ඔයා කොටු කරගන්න මාක් කරගන්න බුද්ධිය මිත්‍රයෙකු යයි කියන එක. බුද්ධිය මිත්‍රයෙකු යයි කියන එක මාක් කරගන්න. එතන ලියාගන්න සංකේත කියලා. බුද්ධිය මිත්‍රෙක්ට සමාන කිරීමේ කොටස සංකේතයක්. දිනක් මග රැක සිට මගේ දෙවියන්. දැන් මගේ දෙවියන් කියන එක කොටු කරලා එතන චූටි තලයක් දාන්න ඉස්සරහට මගේ දෙවියන් කියන එක කොටු කරලා චූටි තලයක් ඉස්සරහට දාලා ලියන්න හදවත කියලා. හදවත කියලා ලියලා වරහන් ඇතුලේ සංකේත කියලා ලියන්න. හදවත කියලා ලියලා එතන ලියා ගන්න හරි සංකේත කියලා. මරා හෙලිමි. මරා හෙලිමි කියන කිස්සරෙන් ලියා ගන්න අත්හැරීම කියලා. මරා හෙලිමි කියලා කියන අත්හැරීම. 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 දැවැන්තේකු වන බුද්ධිය අඳුරෙහි මහා අඩි තබමි. අඳුර කියන එක මාක් කරගන්න. අඳුර කියන එක මාක් කරලා ලියාගන්න. අඳුර කියන්නේ හරි අවිද්‍යාව නැත්තම් බොරුව. හරි අඳුර අවිද්‍යාව. අඳුරෙහි මහා අඩි තබමින් මා පිටුපසු එනු මට ඇසේ. මා පිටුපසු එනු මට ඇසේ. හරි. දැන් මම කියන්නම් මෙතන තියෙන සංසිද්ධිය හැමෝම මේක හොඳට අහගන්න. හරිද? කවියා කියනවා මම බුද්ධිය කියන දේ මිත්‍රයෙක් කියලා හිතලා මම මගේ ළඟ හිටපු දෙවියන්ව දිනක් මග රැක ඉඳලා මරලා දැම්ම කියන ඉවත් කරා. දැන් ඔය පොඩි පද්‍ය කොටස් දෙක සඳහනක් උතන තිබ්බට ඕකේ හරිය ලස්සන ලොකු අර්ථයක් තියෙනවා. මොකක්ද දන්නද ඔය අර්ථය? අපි මිනිස්සු විදිහට ජීවත් වෙන මේ සමාජය තුල හැමතිස්සෙම උපතේ සිට වැඩිවියට පත්වන දක්වාම අපි ඉස්සල්ලාම ටච් කරන්නේ ස්පර්ශ කරන්නේ හදවත කියන දේ. ඒ හදවත කියන හදවත කියන දේ තමයි සංකේතාත්මක මෙතනදී දෙවියන්ට සමාන කරලා තියෙන්නේ. මොකද අපි හදවතේ විශ්වාසයෙන් ගොඩක් දුරට දෙවියෝ හිම අදහන්නේ. ඒතර ඔන්න දැන් අපි ඉපදිච්ච ගමන් අපිට ආගමක් හම්බ වෙනවා හරි. ඊට පස්සේ ඉපදිච්ච ගමන් අපිට සංස්කෘතියක් හම්බ වෙනවා හරි. ඉපදිච්ච ගමන් අපිට පවුලක් හම්බ වෙනවා. ඒතර ඒ කියන ආගම සංස්කෘතිය සදාචාරයත් එක්ක පවුලත් එක්ක අපිට ගොඩනැගෙන විශේෂිත රීති සෙට් එකක්. ඒවා නීති නෙවෙයි ඒවා රීති. ඒ කියන්නේ එතනින් අපි ජීවත් වෙන විදිහ, අපි කතා කරන විදිහ, අපි කන විදිහ, අපි බොන විදිහ, ඒ හැමදේම ඉගෙන ගන්න අපි හදවතත් එක්ක. අපි අර කියපු සාධකත් එක්ක. ඔන්න ඔතනින් එහාට අපි ඉස්කෝලට යනවා මොන්ටිසෝරි එකෙන් පස්සේ නර්සරි එකෙන් පස්සේ ඉස්කෝලේ යනවා. එහෙම ටිකෙන් ටික යද්දී අපි ඔන්න ටික ටික අපේ ජීවිතයට බුද්ධිය කියන දේ ළඟා කරගන්නවා. ඒතර ඉස්සල්ලාම අපි මිනිස්සු විදිහට හදවත පෝෂණය කරන්නේ. ඊට පස්සේ තමයි අපි ටිකෙන් ටික බුද්ධිය මෝරගන්නේ.
ඔන්න ටිකෙන් ටික බුද්ධිය මෝරගද්දී 1 2 3 4 5 කියලා ප්‍රාථමික අංශයට යද්දී ඔන්න ටිකක් අපේ බුද්ධිය ඕකේ. ඊට පස්සේ 6 7 8 9 10ට යද්දී බුද්ධිය සාමාන්‍ය මට්ටමකට ඕකේ වෙනවා. 11 12ට යද්දී උසස් පෙළ වෙනවා. ඊට පස්සේ අපි වෘත්තීය පාඨමාලා හරි කැම්පස් හරි ජොබ් එකකට හරි යනවා. ඒතකොට ටික අපි ලොකු වෙන්න මොකද වෙන්නේ? බුද්ධිය අපේ පරිණත වුණාට පස්සේ අර හදවතේ තියෙන සාධක ගොඩක් දුරට අපි අයින් කරනවා. දැන් බලන්න පොඩි කාලේ සාමාන්‍ය පාසල් පන්තිවල ඉන්න ප්‍රාථමික අංශයේ ඉන්න දරුවෝ නිමාඩු කාලේට තමන්ගේ අම්මලත් තාත්තලත් එක්ක ඉන්නවා. අවුරුද්දට එහෙම බෙල්ලෝ දානවා නේද? ඊට පස්සේ ක්‍රීඩා උත්සව වලට යනවා. ඊට පස්සේ අලුත් අවුරුදු උත්සවයට ජන ක්‍රීඩා කරනවා. ඊට පස්සේ අර අලුත් අවුරුදු උත්සවයට චාරිත්‍ර අනුගමනය කරනවා. ඒ ඔක්කොම හදවතින් තමයි කරන්නේ. වෙසක් එකට සැරසිලි කූඩු හදනවා නේද? සරුංගල් කාලේට සරුංගල් වෙනවා. ඒ ඔක්කොම හදවතෙන් කරන්නේ. හැබැයි බලන්න ගොඩාක් දුරට එතනින් පස්සේ ළමෙක් A levels වලට එද්දී O levels වලට එද්දී අර තමන්ගේ තිබ්බ ගොඩාක් ගති ලක්ෂණ ටික හිමීට අඩු කරගන්න. ඇයි ළමයාගේ බුද්ධිය පරිණත වුණාට පස්සේ බුද්ධිය මේරුවට පස්සේ ළමයාට නිකන් හිතනවා අලුත් අවුරුද්ද කියලා කියන්නේ ආමහා සංස්කෘතික මංගල්‍යයක් විතරයිනේ. ඔන්න ළමයා බෙල්ලෝ දාන එකකින් මිදෙනවා ඊට පස්සේ. නේද? ළමයා ජන ක්‍රීඩා කරන එකකින් මිදෙනවා. අවුරුදු උත්සවලට යන එකකින් මිදෙනවා. ළමයා අර නැකතර චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරන්න යනවා වෙනකොට ඒක හාස්‍යයට ලක් කරනවා. වෙලාවකට තර්ක කරනවා මේක කොහොමද මෙහෙම වෙන්නේ කියලා නේ. ඊට පස්සේ වෙසක් කූඩු හදන්න යන්නේ නැහැ. ඊට පස්සේ භක්ති ගීත අහන්න යන්නේ නැහැ. ඊට පස්සේ මොන හරි ওই බණක් භාවනාවක් කරන ඒ වගේ වැඩවලට යන්න කැමති වෙනවා. ඒතර ඒ වයසේ ශිෂ්‍යෝ තර්ක කරනවා ඇයි මේක මෙහෙම කරන්නේ කියලා. ඒතර එතන වෙන්නේ යාගේ බුද්ධිය මෝරන්න පටන් ගන්නවා. බුද්ධියට තර්කෙද්දී අර හදවතේ තියෙන විශ්වාසය ටිකෙන් ටික ඈත් වෙලා යනවා. ඒතර ළමයි වෙනස් වෙනවනේ ගොඩක් කට්ටිය. අර ශිෂ්‍යත්වයේ පන්තියේ ප්‍රාථමික අංශයේ හිටපු උන් ටික අම්මලා තාත්තලාත් එක්ක අලුත් අවුරුද්ද සමරන විදිහ නෙවෙයි A level එකේ අම්මයි තාත්තයිත් එක්ක අලුත් අවුරුද්ද සමරන්නේ. ඒතර උන්ගේ බුද්ධිය මෝරන්න පටන් ගන්නවා. බුද්ධිය මෝරපුවාම හදවතේ තියෙන ගැඹුරු විශ්වාස ඔක්කොම අයින් කරලා බුද්ධියට ප්‍රමුඛ ස්ථානෙ දෙනවා. ඒකල තව කෙලියක් වෙන්නේ කැම්පස් එකකට වෘත්තීය පාඨමාලාවකටදී තව බුද්ධිය මෝරන්න පටන් ගද්දී උන් අර හදවතේ තියෙන සියලු විශ්වාසයන් සම්පූර්ණයෙන් අයින් කළා දානවා. සමහරකට දෙවියෝ අදහන ඒවා, බුදුහාමුදුරන්ට වඳින ඒවා, පන්සිල් ගත් ඒවා නේද? සමහරකට පන්සලත් එක්ක තිබ්බ සම්බන්ධතාව, පූජනීය දේවස්ථානත් එක්ක තිබ්බ සම්බන්ධතාව, පල්ලියට ගියපු එක ඒ ඔක්කොම ටික අඩු කරන්න පටන් ගන්නවා. මොකද එතනින් එහාට ඒ කොටස ජීවත් වෙන්නේ බුද්ධියත් එක්ක තර්ක කරලා සමාජයත් තුළ නැගී සිටින්න තමයි, තමන්ගේ ජීවිකාව ගොඩනගා ගන්න තමයි එතනින් එහාට වැඩ කටයුතු කරන්නේ. ඕක තමයි වෙන්නේ. ඒතර කවියත් ඉතින් ඒ අපේ සාමාන්‍ය මට්ටමක කෙනෙක් විදියට දැන් මාත් එහෙම තමයි. ඔයත් එහෙම තමයි. අපි හැමෝම එහෙමයි. අපි හැමෝම ඉස්ලාම් පවුලත් එක්ක ආගම දහමට නැඹුරු වෙලා ඉඳලා ඒ සංස්කෘතිය අනුගමනය කළා. ඒ ඔක්කොම කළා. පස්සේ අපි ඒවට එරෙහි වෙලා තර්ක කරනවා අපි අතනකුව. ඒතර අපි හැමෝම වගේ කවියත් මොකද කරන්නේ? පළවෙනියට ඒ මට්ටමට ඉඳලා පස්සේ යා මෝඩ වැඩක් කරනවා. මොකද්ද කරන්නේ? චුට්ටක්වත් හදවත කියන දෙවියෝ පිළිබඳ විශ්වාසය තියාගන්න නැතුව බුද්ධිය කියන මිත්‍රයන් ප්‍රමුඛ කරගෙන ඒක හැම දෙයකටම ප්‍රමුඛ ස්ථානය කරගෙන අර හදවතේ තියෙන විශ්වාසය සම්පූර්ණයෙන් අයින් කළා දාන්න. හදවතේ තියෙන විශ්වාසය සම්පූර්ණයෙන් අයින් කළා දාලා බුද්ධිය ප්‍රමුඛ කරගෙන ඒ මතම වැඩ කරන්න පටන් ගන්නවා. ඒතර මේ කවියා කියනවා මගේ දෙවියන් මරා හෙලිමි. මරා හෙලිනවා කියන්නේ ඉතින් මරා දානවා කියන්නේ හදවත සම්පූර්ණයෙන් අයින් කරනවා. එතනින් එහාට යාගේ ජීවිතයේ හැම දෙයකටම තීරණාත්මක සාධකනේ බුද්ධිය. ඊට පස්සේ කියනවා දැවැන්තෙක් වන බුද්ධිය. බුද්ධිය කියන්නේ දැවැන්තෙක්. බුද්ධිය කියන්නේ දැවැන්තෙක්. ඒ දැවැන්තෙක් වන බුද්ධිය අඳුරෙහිම අඩි තබමින් කියන්නේ අවිද්‍යාව කියන දේ තුල. අවිද්‍යාව තුල අඩි තබමින් හරිද? මා පිටුපස්සෙන් මට මෙයාට තේරෙනවා බුද්ධියව තනි කරන්නේ. මිනිහෙක් කවදා හරි දිනයක බුද්ධිය කියන දේ ගත්තාම නේ? බුද්ධිය කියන දේ ගත්තාම කවදාවත් බුද්ධිය කියන දේ මිනිහව තනි කරන්නේ නැහැ. මිනිහෙක් බුද්ධිය ගත්තොත් මිනිහා මැරෙනකම් බුද්ධිය අරන් යනවා. මිනිහෙක්ගේ මරණය කියන්නේ මොළයේ මරණය, බුද්ධිය මරණය. බුද්ධිය නැති වුණා කියන මිනිහෙක්ට ජීවත් වෙලා වැඩක් නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි දැකලා තියෙනවා සමහරක් වෙලාවට කය වැඩ, ශරීරයේ වැඩ. මිනිස්සුන්ගේ මොළයේ මැරෙනවා. එතනින් එහාට ඉතින් ආයේ කිසි දෙයක් කරන්න බෑ. මිනිහාගේ මොළයේ තමයි ප්‍රධාන සාධකය. මොළයේ තියනවා කියලා කියන ඕන මගුලක් කරගන්න පුළුවන් එතනින් එහාට. නේද? ඒතර මොළයේ කියන දේ මරා ගන්න බෑ. අපි මොළයේ කියන දේ මැරෙනවා කියන්නේ ඉවරයි. ඒතර මොළයේ කියන දේ තියෙනවා නම් එයා හැමදාමත් අපි මැරෙන තුරු අපේ පිටිපස්සෙන් එනවා. දැන් අපි යන ඊළඟ කෑල්ලට. එහෙත් දෙවියන් සිටි කලමෙන්. එතන දෙවියන් කියන්නේ හදවත. ඒ දෙවියන් සිටි කලමෙන් දැන් මට සැකහැර ගමන් කළ නොහැක.
ඒ සැකහැර ගමන් කළ නොහැක කියන එකට ඉස්සරහින් ඊතලයක් දාලා ලියන්න සහනයක් නැත. සැකහැර ගමන් කළ නොහැක කියන එකේ තේරුම තමයි සහනයක් නොමැත. සහනයක් නොමැත. මා වැටුණු කල කියන්නේ ලියා ගන්න මා වැටුණු කල ඉස්සරහින් ප්‍රශ්න පැමිණි කල. වැටුණු කල කියන එකෙන් කියන්නේ ප්‍රශ්න පැමිණි කල. ප්‍රශ්න එනවා. මා වැටුණු කල දැන් දෙවියන් නැති හේයින් මම කියන එක රවුම් කළ ඉස්සරහින් ලියන්න ස්වාධීනත්වය එතන කියන්නේ. මම නැගී සිටිය යුතුය. මම නැගී සිටිය යුතුය. මම කියන්නේ ස්වාධීනත්වය. දැන් මෙයා කියනවා දැන් මම හදවත කියන සාධකය අයින් කළා දැම්මා. හරි. නමුත් මට තියෙන ප්‍රශ්නේ දැන් මං ටික දවසක් මගේ ජීවිතේ ජීවත් වෙලා යද්දී මගේ හදවත හේවත් දෙවියෝ හිටපු කාලේ වගේ නෙවෙයි. දැන් මට සැකහැරලා ගමන් කරන්න බෑ. ඒ කියන්නේ මට සැනසීමෙන් ගමන් කරන්න බෑ. මොකද මෙයා හදවත අයින් කරා කියන්නේ සැනසීමක් නෑ නේතන. හැමතිස්සෙම බුද්ධිය තියෙන්නේ මොළය තුල, හදවත තුල නෙවෙයි. ඒතර මෙයා දැන් කියනවා මට මගේ ජීවිතේ කැමති සින්දුවක් අහන්න බෑ දැන් වෙනද වගේ. මට ගිහිල්ලා මගේ ජීවිතේ කැමති කෑමක් කන්න බෑ. මම මගේ ජීවිතේ කැමති ඇඳුමක් අඳින්න ගියොත් එතනදී මට ප්‍රශ්නයක් එනවා. මට මගේ ජීවිතේ සහනය ලබා දෙන කිසිම දෙයක් දැන් නැහැ. මම කැමති කෑමක් කන්න ගියොත් මට හරි ආසයි අයිස්ක්‍රීම් කන්න. අයිස්ක්‍රීම් කන්න ගියොත් බුද්ධිය තර්ක කරලා මට කියනවා අයිස්ක්‍රීම් කන්න එපා සෙම වැඩි වෙයි. වාට අමාරු වෙයි කියලා. මම ඇඳුමක් අරගන්න ගියොත් බුද්ධිය මට කතා කරලා කියන ඕක ගණන් වැඩි ගන්න එපා කියලා. මම ගීතයක් අහන්න ගියොත් බුද්ධිය මට කියනවා තර්ක කරලා ඕක ඔය ගීතය අහන්න එපා. තර්ක කරලා කියන ඔය ගීතය අහන්න එපා. ඔය ගීතය ඇහුවොත් ඔයාට ටයිම් වේස්ට් වෙනවා. කාලය විනාශ වෙනවා. එහෙම බුද්ධිය මට වාරණ නියෝග දානවා. දැන් මට මගේ ආතල් එක ගන්න බෑ. මොකද මතක තියාගන්න ළමයි මිනිහෙක්ගේ ජීවිතයේ සක්සස් එක දියුණුව සාර්ථකත්වයේ තියෙන්නේ බුද්ධිය මත උනාට මිනිහෙක්ගේ ජීවිතයේ ආතල් එක තියෙන්නේ කොහෙද? හදවත තුළ. ඒතර මිනිහෙක් ජීවිතයේ හදවත අයින් කරලා ජීවත් වෙනවා කියන්නේ උගේ ආතල් එක කුඩු වෙනවා. උට ආතල් එකක් නැහැ. උට ආතල් එකේ ඉන්න බෑ එතනදී. ඒතර මෙතනදී පැහැදිලි වශයෙන් කියන්නේ ඒකයි. එහෙත් දෙවියන් සිටි කලමෙන් දැම්මට සැකහැර ගමන් කළ නොහැක. මා වැටුණු කල. දැන් මෙයා කියනවා මට ප්‍රශ්නයක් ආපුවාම දෙවියන් නැති නිසා, හදවත මගේ ළඟ නැති නිසා මම කියන්නේ ස්වාධීනව. එයා කියනවා මම තනියම නැගී සිටින්න ඕන. අන්න බුද්ධිය මිනිස්සුන්ට දෙන චැලෙන්ජ් එක ඒකයි. බුද්ධිය මේ වාරු වරගෙන නැගී සිටින්න කියන්නේ බුද්ධිය කියන ඔබ තනියම නැගී සිටපන්. මෙයා කියනවා මට දැන් ඉස්සර හදවත තියෙද්දි මට ප්‍රශ්නයක් ආවට පස්සේ හදවත මට එක්ස්කියුස් 1000ක් දෙනවා. හදවත මාව සමනය කරනවා. හදවත මගේ හිත හදනවා. නමුත් දැන් ඒක හරියන්නේ දැන් මට හදවත නැහෙනේ. බුද්ධිය හැමතිස්සෙම මට කියන්නේ උඹ තනියම නැගී සිටපන් කියලා. දැන් හදවතින් ජීවත් වෙන මිනිහෙක් විභාගේ ෆේල් වුණොත් හදවත කියනවා ඔය අවුලක් නැහැ. ඔය අවුල් ගන්න එපා. ඔයා විතරක් නෙවෙයි ඔයාගේ යාළුවත් ෆේල් නේ. ඕක මොකද්ද කියලා හදවත එක්ස්කියුස් දෙනවා. දැන් විභාගේ ෆේල් වුණොත් හදවත අපි ළඟ හිටියොත් හදවත එක්ස්කියුස් දීලා කියනවා මේ සැරේ ගොඩක් කට්ටිය විභාගේ ෆේල් නේ. මේ සැරේ විභාගේ පේපර් එක අමාරුයි කියලා තමයි හැමෝම කියන කියලා හදවත එක්ස්කියුස් දෙනවා. හැබැයි හදවත නැතුව බුද්ධිය විතරක් හිටියොත් බුද්ධිය අපිට මේ අවලාද නගනවා. බුද්ධිය අපිව විවේචනය කරනවා. බුද්ධිය කියනවා උඹ ෆේල් වුණේ උඹ නිසා. උඹ ෆේල් වුණේ උඹ පාඩම් කරපු නැති නිසා. උඹට බැරි වුණා පාඩම් කරන්න. උඹ හැරියේ නැහැ රෑ මේ පාඩම් කරන්න. මේ ඊට පස්සේ හැරලා හිටියේ නැහැ. උදේ පාඩම් කරන්න නැගිට්ටේ නැහැ. උඹ මේ ක්ලාස් හිටියේ නැහැ. ක්ලාස් වලට එන්නේ නැතුව කට් කරා. උඹ වැඩ කරේ නැහැ. තෝම වගේ කියන්න ඕන කියලා බුද්ධිය අපිට ඩිරෙක්ට්ම අවලාද නගලා බුද්ධිය කියන උඹ තනියම නැගී සිටපන්. දැන් උඹ වැඩ කරපන්. දැන් උඹ මහන්සියන් කියලා බුද්ධිය අපිට බලපෑම් කරනවා. ඒ බලපෑම අපිට දරන්න හරි අමාරුයි. ඒ බලපෑම අපිට දරන්න අමාරුයි. ඒ බලපෑම වෙද්දි තමයි අපි අවුලකටපත් වෙන්නේ. ඒතර මෙතන ඊළඟට කියනවා යලිත් දෙවියන් සොයා ගිය මට. එතන යලිත් දෙවියන් සොයා ගිය මට කියන කේ ඉස්සරහා චූටි තලයක් දාලා යන්න හදවත සෙවීම. මෙයා යලිත් හදවත සොයනවා. හදවත සෙවීම. යලිත් දෙවියන් සොයා ගිය මට උන්වහන්සේගේ රන්වන් මල සිරුර. උන්වහන්සේගේ රන්වන් මල සිරුර. දැන් මාක් කරගන්න රන්වන් මල සිරුර කියලා කියන්නේ වටිනා නමුත් අවලංගු. වටිනා නමුත් අවලංගු.
මග අසල නුගගස යට තිබී සම්භවිය. නුගගස කියන එකට යටින් ඉරක් ඇඳලා හදවතේ විශ්වාසය කියලා දාගන්න. හදවතේ විශ්වාසය කියලා දාගන්න. හරි දැන් අහගන්න. මෙයාට ඉන්න බෑ දැන් මේ බුද්ධිය කියන දේ විතරක් විශ්වාස කරගෙන. හරි අමාරුයි මෙයාට. මෙයා තේරුම් ගන්නවා මෙයාට දැන් හරි අමාරුයි මේ වැඩේ කරන්න. මෙයා කියනවා එතකොට මට බෑ දැන් බුද්ධිය විතරක් මගේ පිටිපස්සේදී මට වෙහෙසයි. ඒ නිසාම මං ආපහු මගේ හදවත කියන දෙවියෝ හොයන් යනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම මගේ හදවත කියන දෙවියෝ හොයාගෙන ගියාට මට යාව හම්බෙනවා නුග ගසක් යට තිබිලා. දැන් උතන නුග ගස කියන එක පාවිච්චි කරන්නේ ඔය හදවතේ විශ්වාස තියෙන ගහක් නුග ගහ කියන්නේ. දෙවියෝ වැඩ සිටින කෙම්මුර දවස්වල වැඩ කරන පූජා පවත්වන තැන්නේ නුග ගස් නේද? ඊට පස්සේ ගත්තාම නාගස් එහෙම කියන්නේ. ඒ වගේ ගහක් ගන්න ඒකයි. මම දැන් මේ දෙවියෝ හොයාගෙන යද්දි මගේ හදවතේ විශ්වාසය හොයාගෙන යද්දි ඒ හදවත හේවියක් දෙවියෝ මට හම්බෙනවා නුග ගස් යට තියෙනවා රන්වන් මල සිරුරක් විදිහට. ලස්සන සංකේතයක් ඒක. මෙයා කියනවා එයා රත්තරන් කෙනෙක් දැන් මට. ඒ කියන්නේ මෙයාට දැන් ඕනේ. ඒ රත්තරන් කමින් කියන්නේ වටිනාකම. මෙයාට ඒ හදවත දැන් අවශ්‍ය වෙලා තිනවා වටිනවා. මේ බුද්ධියත් එක්ක ඉඳලා මෙයාට දැන් එපා වෙලානේ තියෙන්නේ. ඒ නිසා එයා මට ඕනේ, එයා මට වටිනවා. එයාගේ රන්වන්, එයා රන්වන් කෙනෙක්. හැබැයි එයාගේ මල සිරුර කියන්නේ මොකද්ද? අවලංගු කෙනෙක්. අර බුද්ධි ඉස්සරහා එයා අවලංගු වෙලා දැන් වැඩක් නැහැ. රත්තරන් වුණත් මැරිලා. ඉතින් ජීවත් වෙන්න එපයි. රත්තරන් වුණත් පිත්තල වුණත් ලෝකඩ වුණත් ජීවත් වුණන්නේ වටිනාකමක් තියෙන්නේ. දැන් ඒක මැරිලා. රත්තරන් වුණාට වැඩක් නැහැ. වටිනවා නමුත් අවලංගුයි. අර හදවතේ තියෙන රන්වන් මල සිරුර නුග ගසයට තිබී හමුවේ. ඒතර මෙතන මෙයා කියන්නේ මෙයා දැන් ඔන්න දෙවියෝ කියන හදවත අයින් කරානේ. බුද්ධිය කියන මිත්‍යා විශ්වාස කරගෙන මෙයා ජීවත් වුණානේ. ඒකේ ප්‍රතිඵලයේ විදිහට දැන් මෙයාට වෙලා තියෙන්නේ මොකද්ද? මෙයා දැන් මෙයාට ජීවත් වෙන එක එපා වෙලා තර්කානුකූලව ජීවත් වෙලා මේක ෆෙඩ් අප් වෙලා එයා අර හදවත හොයන් යද්දි හදවතට එන්න බෑ බුද්ධියත් එක්ක තර්ක කරගෙන ඉස්සරහට. බුද්ධිය ඉස්සරහා හදවත හැමදෙස්සම අකර්මණ්‍යයි. ඒක මල සිරුරක් වෙනවා. ඒකයි මෙයා කියන්නේ මට ඒ හදවත කියන දෙවියෝ අවශ්‍යයි. නමුත් බුද්ධි ඉස්සරහා යා රන්වන් මල සිරුරක් වෙලා. මෙයා කියන එතකොට මම එතනට ගිහිල්ලා යාට මෙහෙම කියනවා ඊළඟට. ස්වාමීනි යලිත් නැගී සිට මාහා පෙරමෙන් එනුමෙනවයි මම කීවේ. මා කරන්න ස්වාමීනි කියන එකට. ස්වාමීනි කියන එකට මාක්‍යයක් දාලා ලියන්න ගෞරවය. එතන කියන්නේ ගෞරවණීය ඉල්ලීම. ගෞරවණීය ඉල්ලීම කියන්නේ ගෞරවය එතන කියන්නේ. මෙයා කියනවා ඒ රන්වන් මල සිරුරට අවලංගු වෙච්ච හදවතට කියනවා වැඳලා කියන්න මගේ ස්වාමීනි ආයේ නැගිටලා මාත් එක්ක එන්න. මම වැඳලා කියන්න මට ඔයා නැතුව මේ බුද්ධියත් එක්ක විතරක් ජීවත් වෙන්න බෑ. මම මෝඩෙක් වගේ ඔබව අයින් කරේ. හදවතේ විශ්වාසය ආයෙ එන්න. මට ඔබ ඕනේ කියලා කියනවා. ඊට පස්සේ අවසානට කියනවා උන්වහන්සේ නැගී නොසිටින්නේ. බුද්ධිය තම දත් දෙපළ පෙන්නා විලිස්සමින්. මා කරන විලිස්සමින් කියන්නේ උපහාසය. නැත්නම් විවේචනය කිව්වොත් හරියි. බුද්ධිය විලිස්සමින් කියන්නේ උපහාසයේ විවේචනය. විලිස්සමින් මා පිටිපස සිටින හේන් බව මම දනිමි. මා පිටිපස සිටින හේන් බව මම දනිමි. අවසානට යා කියනවා එහෙත් බුද්ධිය ගසා පලවා හැරිය නොහැකි. ඔහු මා අත්හැර නොයයි. දැන් මා කරන ඔහු මා අත්හැර නොයයි කියන එක. ඔහු මා අත්හැර නොයයි කියන එකට යටින් ඉරක් ඇඳලා ලියන්න පහලට ඊතලයක් දාලා ඔහු මා අත්හැර නොයයි කියන එකකින් කියන්නේ අවියෝජනීය බව. ලස්සන වචනය.
අවියෝජනීය බව. අවියෝජනීය බව. කවියා කියනවා මෙතනදී එක ලස්සන දෙයක් මොකද්ද? දැන් දෙවියෝ ආයේ මගෙත් එක්ක එන්නේ නැහැ. මම දන්නවා. එයා ආයේ නැගී සිටින්නේ නැහැ. ඇයි නැගී සිටින්නේ නැත්තේ? බුද්ධිය හින්දා. හදවතට නැගී සිටින්න බුද්ධිය අවස්ථාවක් දෙන්නේ. එයා එයාගේ දත් දෙපළ පෙන්නා විලිස්සමින් මගේ පිටිපස්සේ ඉන්නවා. අර හදවත කියන කෙනා ආයේ මගේ ළඟට එන්න යද්දි මගේ පිටිපස්සේ ඉඳලා දත් දෙක පෙන්නා විලිස්සමින් පළ කියලා එළවනවා. ඒතර එයාගේ ඒ ප්‍රබල සාධකයෙන් නිසා අර හදවත කියන දේ යලිත් එන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි ළමයි. මිනිහෙක් තමන්ගේ ජීවිතයට හදවත කියන දේ අයින් කරලා බුද්ධිය විතර ප්‍රමුඛ කරගත්තොත් මිනිසුන්ගේ ජීවිත වෙන්න අමාරුයි. ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙද්දී හදවත කියන දේ තියෙන්න ඕන අපිට. හදවත කියන දේ ඔක්කොම අයින් කරොත් හරි අමාරුයි ජීවත් වෙන්න. බුද්ධිය විතරක් ප්‍රමුඛ ස්ථානයට ගත්තොත් බුද්ධිය හැමතිස්සෙම තර්කානුකූලයිනේ. හදවතට ආයේ නැවත එන්න දෙන්නේ. කෑමක් අද්දී ඇඳුමක් අඳිද්දී හැමතිස්සෙම අපි ඔය යන්ත්‍රයක් වගේ යාව මෙහෙවන්න පටන් ගන්නවා. දැන් අපේ බුදුහාමුදුරුවොත් මොකක් ප්‍රමුඛ කරගෙනද බුද්ධත්වයේ ලබා ගත්තේ? බුද්ධිය ප්‍රමුඛ කරගෙන. ඒ කියන්නේ ලෝකයේ තියෙන හොඳම තැන වෙච්ච නිවනට අපි යන්නේ බුද්ධිය හරහා. ඒතර බුද්ධිය වඩන්න ඕනේ නිවනට යන්න. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලැබුවෙත් බුද්ධිය හරහා, හදවත හරහා නෙවෙයි. හදවතේ තියෙන ලෞකික සැපත අයින් කරලා තමයි උන්වහන්සේ ලෝකෝත්තර සුවේ ගත්තේ බුද්ධිය. ඒතර මතක තියාගන්න බුද්ධිය කියන දේ කොයිතරම් ප්‍රබලද කිව්වොත් හදවත බුද්ධි ඉස්සරහා දෙකට නැමෙනවා. ඒතර මෙහා බුද්ධිය විතරක් ප්‍රමුඛ කරගෙන ඉස්සරහට ගියාට පස්සේ ඒ බුද්ධිය අර හදවත දිහා බල්ලා ඔච්චම් පාලා නිකන් තර්ක විතර්ක දාලා හදවත දෙකට නමලා විහි කරලා දානවා. මෙයා අන්තිමේට කියනවා මම දන්නවා ඔය මොන දේ වුණත් බුද්ධිය කියන දේ මට ගසා පළවා හැරිනවා හැකියි. මට බුද්ධිය ගසා පළවා හරින්න බෑ. ඕ මා අත්හැරනොයයි. මෙයා කියනවා එයා අවියෝජනීයයි. එයා මගෙන් වෙන් කරන්න බෑ. බුද්ධිය ගත්තොත් ගත්තම තමයි. හදවත වගේ නෙවෙයි. හදවතේ විශ්වාසය ඕන මොහොතක ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තකෝ දේශපාලනය කියන සාධකේ. ඔන්න කාලයක් සමහරව කියනවා අපි මේ පාට කියලා. ඒ තමයි හදවත. හදවතේ විශ්වාසය. උන් හරියට රට කරේ නැත්නම් ඕන් කියන ඊළඟට අපි මේ පාට කියලා. උන් නැති වුණාම ඊළඟට කියනවා අපි මෙයාට කියලා. ඒතර හදවතේ විශ්වාසය ෂණිකව මාරු වෙනවා. තප්පරෙන් තප්පරයට විනාඩියෙන් විනාඩියට වෙලාවට මාරු වෙනවා. විවිධ හේතු සාධක මතකව සාපේක්ෂව මාරු වෙනවා ඒක. හැබැයි බුද්ධිය එහෙම නෙවෙයි. බුද්ධිය දෙයක් කිව්වොත් යුනික් ක්වොලිටි ඒක එක ලෙසම තියෙන දෙයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක එක ස්ථාවරත්වයක තියෙන දෙයක්. ඒ බුද්ධිය කියන දේ තුලින් තමයි හැම ප්‍රබල දෙයක්ම සිදු වෙන්නේ නේ. දැන් මම මේ කතා කරන මයික්‍රොෆෝනිය ඔයා මේ මාව බලන ඔයාගේ Zoom එක තියෙන ෆෝන් එක, ලැප් එක, ටැබ් එක, මේ අපේ ලයිටින් සිස්ටම් එක, අපේ කැමරා එකේ ස්මාර්ට් බෝඩ් එක මෙව්ව හදන්නේ මිනිසුන්ගේ හදවතින් නෙවෙයි බුද්ධිය. මිනිහෙක් පෘථිවි තලයේ ඉඳලා හඳට යන්න රොකට් එක හැදුවෙත් බුද්ධියෙන් නේ. මහා මාර්ගයක් හදන්නේ, ගෙදරක් හදන්නේ, අපි කන කෑම බීම ටික ඔක්කොම හදන්නේ හදවතින් නෙවෙයි බුද්ධියෙන්. ඒ කියන්නේ මේ ලෝකේ ප්‍රගමණයට දායක වෙන එකම සාධකයේ බුද්ධිය. ඒ බුද්ධිය කියන දේ ප්‍රබල වුණොත් කරන්න දෙයක් නෑ. හදවතට no excuse ආයි. ඒ නිසා මේ පද්‍යපන්තියේ සම්පූර්ණයෙන්ම කවිය අවසානට කියනවා මිනිහෙක්ට ජීවත් වෙද්දී හදවත විතරක් තිබිලා වැඩක් වෙන්නේ නෑ. මිනිහෙට ජීවත් වෙද්දී බුද්ධිය විතරක් තිබිලා වැඩක් වෙන්නේ නෑ. මිනිහෙට ජීවත් වෙද්දී හදවතයි බුද්ධියයි දෙක සමබරව තියෙන්න ඕනේ කියන කාරණේ මෙතනදී හේතු ගන්නවා. එන එකත් ඉවරයි. අපිට ඊට පස්සේ යන්න තියෙන්නේ ලස්සන පද්‍යපන්තියකට මාර යුද්ධය. ඒතර මේ දෙවියන් මෙරින් පද්‍යපන්තිය මට මතක විදිහට අපි PDF නිබන්ධනයේ WhatsApp group වලට දාලා තිබ්බා කලින්. දැන් ආය අපි මේකේ PDF නිබන්ධනයේ WhatsApp group වලට දාන්නම්. හරි. ඒ වගේම අපි ආරාධනා කරන හැමෝටම මෙතනින් පස්සේ තියෙනවා මාර යුද්ධය. ඒකටත් අපි යමු. මාර යුද්ධයට හැබැයි යන්න කලින් මම කිව්වාට මම ඉස්සෙල්ලාම අද දෙවියන් මෙරින් පද්‍යපන්තිය කරලා පුරාතන ගද්දියට ගිහිල්ලා මෙන්න මේ පුරාතන ගද්දි ටියුට් එක ඉවර කරලා තමයි මාර යුද්ධයට යන්නේ කියලා. හරි. එහෙනම් අපි යම් පුරාතන ගද්දි ටියුට් එකට මේ කොටසට ගිහිල්ලා අපි වැඩේ කතා කරමු. හැමෝම ඩෙස් එක උඩින් අත් දෙක තියාගෙන කොන්ද කිලින් තියාගෙන වාඩි වෙන්න. පුරාතන ගද්දි ටියුට් එක ගන්න. ආපහු කියනවා මාර යුද්ධයේ පද්‍යපන්තිය ලියපු නැති උන් ටික දෙවියන් මෙරින් පද්‍යපන්තියේ සටහන් ලියපු නැති උන් ටික සටහන් ලියාගනින්න. හරි. දැන් එහෙනම් අපි අද දවසේ අපේ දවසේ වැඩ කොටස විදිහට දෙවෙනි වැඩේට සෙට් වෙමු. ඒ තමයි අපි අද කතා කරනවා මෙන්න මේ ටියුට් එකේ අවසන් කොටස. හරි.
දැන් හැමෝම මේ පැත්ත බලා ගන්න, හොඳ හුස්මක් ගන්න, ටියුට් එක අතර ගන්න. ලියන්න කරන්න දැන් අහගෙන ඉන්න තියෙන්නේ. WhatsApp group වලට විස්තර ටික දාන්නම්, ඊට පස්සේ අපි ලියා ගමු. හරි. දැන් නූතන පද්‍ය ඉවරයි. ඔළුවෙන් අයින් කරා. නූතන පද්‍ය ඔළුවෙන් අයින් කළා වැඩේ කරන් යන්න. මොනවද මෙසේජ් දාලා තියෙන්නේ කියලා බලමු කට්ටිය. අනේ සර් ඉස්කෝලේ දෙවියන් මෙරින් පද්‍ය පන්තිය කරා කිසිම දෙයක් තේරුන්නේ නැහැ. ඔහේ කියවගෙන ගියපු එක විතරයි කරේ. සර් හිතම් පැහැදිලිව කියලා දුන්නා. සර්ට ගොඩක් පිං. සර් උගන්වන විදිහට අහගෙන ඉන්න ආසෙ හිතෙනවා. පාඩම් ඉබේම ඔළුවේ මතකයට එනවා කියලා දාලා තියෙනවා. තාලමේ දාලා තියෙනවා සර් අගෝස්තු මාසේ කවද්ද හරියටම එක්සෑම් එක තියෙන්නේ. දැනට නිල වශයෙන් කියලා තියෙනවා අගෝස්තු 10 තියෙයි එක්සෑම්. 8ද කොයිද නිමාඩු දෙනවා, පාසල් නිමාඩු දෙනවා. ඒවත් දැන් හදලා තියෙන්නේ. 8 තිබිලා 9 10 එක්සෑම් මේ 9 10 ඒ සෙනසුරාදාට දන්නේ එක්සෑම් හෝල් හදලා 10 තියෙයි. තාලමේ දාලා තියෙනවා සර් අපිට රිවිෂන් එකට එවන පේපර්ස් ටික එකපාර කරන්න බැයිද කියලා අහලා තියෙනවා. ඔයාලට ගෙදරට එන රිවිෂන් පේපර්ස් නේද? එහෙම එකපාරට කරන්න එපා. එතකොට පේපර් ක්ලාස් එකේ වැඩක් නැති වෙනවනේ. ඒවා සතියෙන් සතියට අපි කරන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔන්න මම MCQ පේපර්ස් 4ක් කියවනවා කියන්නේ. ස්පොට් ටෙස්ට් 4ක් කියවනවා කියන්නේ. එතකොට මම ඒ MCQ හෝ ස්පොට් ටෙස්ට් එක කරද්දී ඔයා පේපර් ක්ලාස් එක බලන දිනයක් තියෙනවනේ. ඒ දිනේ ඒක බලන්න කලින් ඒක කරලා ඒ දේශනේ බලන්න. ඒක තමයි සාර්ථකත්වය. නැත්නම් නිකන් ඔය මම කියන උත්තර විතරක් ලියා ගන්න එපා. එහෙම කිව්වොත් අවුලක් නැහැ. නමුත් අරක තමයි සාර්ථකම ක්‍රමය. තාලමෙක් අහලා තියෙනවා සර් ජනවාරි මුල ඉඳලා පාඩම් කරොත් මට ඒ 3ක් දාලා කැම්පස් යන්න පුළුවන් වේද? දැන් නම් බයයි සර්. අගෝස්තු වල එක්සෑම් එක තියෙනවා කියද්දි කියලා දාලා. අනිවාර්යෙන් ඉතින් අගෝස්තු වල තියෙනවා කියද්දි බය වෙන්න එපා. කිසි අවුලක් නැහැ. අපි ජනවාරි මුල හදලා දෙන්න යම් වාතාවරණයක් අපසරියක්. අපි පොඩි දේශන කීපයකුත් දාන්නම් අපේ YouTube links වලින්. ඒව බලලා ජනවාරි මුල අපි ලස්සනට වැඩකට සෙට් වෙමු. හරි? ඒක අමතක කරන්න එපා. හරි. තව ළමෙක් දාලා තියෙනවා දෙවියන් මෙරින් පද්‍ය පන්ති හොඳට තේරුණා සර්. තව ළමෙක් දාලා තියෙනවා සර් ආයි group එකට note එක දාන්නකෝ. දාන්න. හරි. අපි දැන් එහෙනම් යනවා අද දවසේ ඊළඟ වැඩ කොටසට ෆිට් එක යන් දැන් ජාතක කතා. ඔකට දන්නවා අපි පුරාතන ගද්දේ 6 වෙනි කතා කොටස මෙන්න මේක ටියුට් එක චුල්ලදනුදර ජාතකය. ගිය සතිවලදී අපි කතා කරලා ඉවර කරා. අලුතෙන් ආපු කට්ටිය සහ WhatsApp group එකට අලුතෙන්ම join වෙච්ච කට්ටිය කලින් ක්ලාස් එකට හිටියේ නැත්තම් මේකේ past recording ටික දාන්නම් බලන්න. ඒ අතරේ අද දැන් මේකේ මොනවද කරන්න තියෙන්නේ කියලා මම කියන්නම්. අපි දැන් සති දෙකක කාල සීමාවක් තුල ඉඳලා මොකද කරන්නේ? මේ ජාතක කතාවල ඇතුළාන්ත කොටස් වල චුල්ලදනුදර ජාතකයේ කතාව අධ්‍යයනය කිරීම කරා. චරිත හඳුනගත්ත චරිත 10ක් තිබ්බා. කතාව ප්‍රධාන කොටස් 3කින් ගියා. වර්තමාන සමෝදාන අතීත කතාව කියලා. ඊට පස්සේ මේකේ පරිච්ඡේද 11ක් තිබ්බා. ඒකේ වැදගත් උපමා රූපක සියල්ලක්ම මාක් කරමින් අපි ඒ කොටස නිමා කරලා පිටු අංක 4න් ටියුට් එක ඉවර කරලා පිටු අංක 5 ගැටපද විවරණයක් ලියන්නත් ගෲප් එකට දාලා තිබ්බා. ඒ වචන ටික ලියන්න කියලා. අද තියෙන්නේ අපිට පිටු අංක 6. ටියුට් එකේ 6 වෙනි පිටු අංකේ තියෙන්නේ. එතනදී අපිට තියෙනවා අවබෝධාත්මක ප්‍රශ්න කියලා ප්‍රධාන මාතෘකා 4ක්. ටියුට් නැති කට්ටිය PDF එකේ තියෙනවා ගෲප් එකේ chat box එකේ තියෙනවා. ඒ ටික බලා ගන්න. ඒ අවබෝධාත්මක ප්‍රශ්න වල අපි දාලා තියෙනවා ප්‍රධාන උපදේශය කියලා එකක්. ඊට පස්සේ විශේෂිත තොරතුරු කියලා එකක්. භාෂා සහ රචනා උපක්‍රම කියලා එකක්. අතිරේක තොරතුරු කියලා එකක්. ඔයගේ නෝට් එක ගෲප් එකට දානවා. ඔයා ලියා ගන්න. අද ප්‍රැක්ටිකලි මේ නෝට් එක ගැන ඔය කට්ටියට අවබෝධයක් ලබා දීම තමයි මම සිදු කරන්නේ. ඒ නිසා මම කියන කතා විස්තර ටික අහගෙන ප්‍රැක්ටිකලි ඒ අවබෝධය ගන්න අරගෙන ඊට පස්සේ දුවල පුතාලා නෝට් එක ලියා ගන්න. හරි. මේක ඇත්තටම කලින් මම ලියන්න දීලා වාට කියලා දෙන්න කියලා හිතුවේ. නමුත් පොඩි ප්‍රශ්නයක් ආවා අපිට. මොකද්ද? මේ අර WhatsApp group එකට සමහර දරුවෝ ක්ලාස් පීස් කියලා ඇඩ් වෙන්නේ පස්සේනේ. අවසානට වගේ ඒක අර ඇඩ් වෙන දරුවන්ට ඒක හානියක් වෙයි කියන දෙයට අපි ඒක පස්සේ ඉතින් ලියන්න දානවා කියලා දැන් ඔන්න අපි මේ පස්සේ දානවා. පස්සේ දානවා කියන්නේ දැන් මේ දේශනේ පස්සේ දානවා. ඒ නිසා අහගන්න. අහගෙන ඉන්න තියෙන්නේ. ඒතර මේ අවබෝධාත්මක ප්‍රශ්න දෙන්නේ පොඩි අරමුණක් ඉදිරියට අපි සංවිධානය කරගෙන මොකද්ද අපි ටාගට් කරගන්න අරමුණ වෙන දෙයක් නෙවෙයි මගේ පුතේ. අපි බලාපොරොත්තු වෙන ඉදිරියට ඔය කට්ටිය ක්ලාස් වල මාර්තු වගේ වෙද්දි
මාර්තු පහුවෙද්දිම පුරාතන ගද්දි විචාර රිවිෂන් එකේ පටන් ගන්න. දැන් මේ දවස්වල අපි නාට්‍ය විචාර ඉවර කරා. බැද්දේගම් විචාර පටන් ගන්නවා. ඊට පස්සේ කෙටි කතා විචාර වලට යනවා රිවිෂන් එකේදී. ඊට පස්සේ පිළිවෙලින් නූතන පද්‍ය විචාර, ගුත්තිල විචාර වලට යනවා. ඊට පස්සේ ඒකෙන් පස්සේ තමයි අපි පුරාතන ගද්‍ය විචාර වලට යන්නේ. ඒ විචාර ලියද්දි පුරාතන ගද්දි මෙන්න මේ මම මෙතන දෙන ෂෝට් නෝට් එක. ඔය පිටු අංක 6 ජාතක කතාවේ තියෙන ෂෝට් නෝට් එකනේ අවබෝධාත්මක ප්‍රශ්න කියලා. ඔය ෂෝට් නෝට් එක පට්ට වැදගත්. කොටි මොකද ඔතන ਵਿਚාරේන හැඩය ඒ පසුබිම තමයි ඔතන දක්වලා තියෙන්නේ. අපි ඒ ටික ඉගෙනගෙන යමු. පුතේ ඔය කතාවේ ප්‍රධාන උපදේශය ගත්තහම ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. මේ කතාවේ ප්‍රධාන උපදේශය ගත්තහම ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. ඒක අහගන්න. ඒක ඔළුවේ තියාගන්න. නෝට් එක දැම්මට පස්සේ ලියාගන්න. ඒතර මං හිතන්නේ දැන් මේ නෝට් එක ඉක්මනට මම දානවා ගෲප් එකට. කල් නොයවා ලිව්වොත් වඩා හොඳයි. හරි? මේකේ ප්‍රධාන උපදේශයට අපි ගියපුවාම සුදු පුතා මේ චුල්ලදනුදර ජාතකයේ ප්‍රධාන උපදේශ අතර වෙන පළවෙනි උපදේශය තමයි ස්ත්‍රියක් වුණාට පස්සේ පතිවෘතා ධර්මයේ මත පිහිටා කටයුතු කළ යුතුයි. එතකොට ස්ත්‍රියගේ පතිවෘතා ධර්මය ගැන තමයි මේ කතාවේ ප්‍රධාන උපදේශයෙන් කතා කරන්නේ. චුල්ලදනුදර ජාතකයේ මේ චුල්ලදනුදර ජාතකයේ ඔබට මතක ඇති එනවා චපල ස්ත්‍රිය. ඒ චපල ස්ත්‍රියගේ ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් එයා කසාද බැඳ මනුස්සයර ජීවිතේ නැති වුණා කැලේ මැදදී. මහා කුරිරු ඝාතනයකට ලක් වුණා. ඒ කුරිරු ඝාතනයේට ප්‍රධාන වශයෙන් වග කියන්න ඕනේ මේ චපල ස්ත්‍රිය. ඒතර මේ අවස්ථාව තුලින් ජාතක කතාකරු කියනවා ස්ත්‍රී විවේචනාත්මක දෘෂ්ටිය සමග ලෝකේ හැම ගෑණියෙක්ම කසාද බඳලා තමගේ මනුස්සයත් එක්ක ජීවත් වෙද්දී ඒ කසාද බඳලා ජීවත් වෙන ගෑනු උදවිය පතිවෘතා ධර්මයේ මත පිහිටා කටයුතු කළ යුතුයි. පතිවත ඇත්තියන්සේ කටයුතු කළ යුතුයි. ඒතර මොකද්ද මේ පතිවෘතා ධර්මය කියලා කියන්නේ? දැන් හැමෝම කියනවා අපි පතිවෘතා ධර්මයේ රකින්නවා පතිවෘතා ධර්මයේ මත පිහිටා කටයුතු කරන්න ඕනේ එහෙම කියනවා. ඒතර පතිවෘතා ධර්මය කියන එකෙන් කියවෙන්නේ ගැහණියක් කසාද බැඳලා පස්සේ තමන්ගේ මිනිහත් එක්ක ජීවිතේ ගත කරද්දී තමන්ගේ මිනිස්යාගේ සතුටේදී සැපේදී මෙන්ම දුකේදීත් සමසේ එක්සිතින් කටයුතු කිරීම තමයි ওই පතිවෘතා ධර්මයේ කියන එකට හැසිරිය යුතු ආකාරයට අපිට විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ මිනිස්යාට සතුට වෙන අවස්ථාවේදී සැපේදී එයත් එක්කම ඉන්න ඕනේ කාන්තාව. කසාද මනුස්සයත් එක්ක. ඒතකොට හැමදාම ජීවිතය අර බුදුහාමුදුරුවෝ කියනා වගේ අටලෝ දහමින් අර කම්පිත වෙන සීන් එක කියනා වගේ හැමදාම එකම විදිහට දෙයක් එන්නේ නැහනේ. මිනිසුගේ ජීවිතේ දුක එනවා සැපත එනවානේ. නිന്ദා එනවා ප්‍රශංසා එනවා. යස එනවා අයස එනවා. ලාභ එනවා අලාභ එනවා. ඒතකොට මිනිසුගේ ජීවිතේ සැමියාට ඒතකොට ඒ කාන්තාවගේ සැමියාට හැමදාම සතුට වෙන්නේ නැහනේ. හැමදාම තෘප්තිය ප්‍රීතිමත් බව එන්නේ නැහැ. සමහර කාලවලදී මේ මනුස්සයාට ජීවිතේ දුක කියන දේ එනවා. ප්‍රශ්න එනවා, ගැටලු වෙනවා. ඒතර කාන්තාවක් පතිවෘතා ධර්මයේ මත පිහිටා කටයුතු කරනවා කියලා කියන්නේ ඒ තමන්ගේ මනුස්සයාගේ සතුටේදී සැපේදී අත් එක්ක හිටියා වගේම වෙනස් නොවි එක සිතකින් එයාගේ දුකේදී එයාගේ කරදරේදී යාට අභියෝගයක් පැමිණිච්ච අවස්ථාවකදී ඒ කාන්තාව එලසම සිටින්න ඕන. අපි මේ වර්තමාන සමාජයේ බලද්දී මේ විදිහට ගොඩක් කට්ටිය නැහැ නේද? සල්ලි තියෙද්දි මිනිස්සු සතුටින් ඉඳි මිනිසුන්ට ප්‍රශ්න නැති වුණාම ගොඩක් භාර්යාවෝ මිනිස්සුත් එක්ක හොඳට හිටින අවස්ථා අපි දැකලා තියෙනවා. හැබැයි මේ මිනිහට ප්‍රශ්නයක් ඇති වුණාම ඕන් ඊට පස්සේ කච කච ගාලා කියවන භාර්යාවෝ ගොඩක් අපි දැකලා තියෙනවා මේ සමාජයේ. ඒතර මිනිහෙක්ට දියුණුවක් එද්දි ඒ දියුණුවට සාර්ථකත්වයේදී පියවරු ගොඩයිනේ. නමුත් අර හැමදාම කියන්නේ අපරාජිත බව එද්දි සාර්ථකත්වයේදී පියවරු ගොඩක් හිටියට පරාජිත බව එද්දි මිනිහෙක්ගේ ජීවිතේ ඒ පරාජිත බව හරි අවජාතකයි. පරාජිත බව අවජාතකයි. ඒකට පියෙක් නේ. ඒතර කාන්තාවක් මිනිහත් එක්ක හොඳට ඉඳලා මිනිහා සතුටින් ඉද්දි මිනිහා ප්‍රීතිමත් ඉද්දි එයාත් ප්‍රීතිමත් ඉඳලා මිනිහා දුකටපත් වුණාට පස්සේ මිනිහට නිකන් බැනලා වැඩක් නැහැ. තමුසෙට මං කිව්වෝයි තමුසේ මේක ඇහුවේ නැහනේ. ඇයි මෙහෙම කරේ? තමුසෙට හෙන්න වදින්න ඕනේ. හොඳ වැඩේ තමුසෙට කෙලවෙන්න ඕනේ. මජ්ජනවා යන්න කියලා. එහෙම අර පිරිමි කෙනා ඔබ මිනිහව තනි කරන්න හොඳ නැහැ. කාන්තාවන්ට මලපයින් අවස්ථා තියෙනවා. ඒක සාධාරණ අවස්ථා තියෙනවා. සමහර ගෑනු උදවිය පිරිමින්ට කියනවා පැහැදිලිව මේක කරන්න එපා. ඔබ වැටෙයි.
මේක කරොත් උඹට ප්‍රශ්නයක් එයි මේක කරන්න එපා මෝඩෙක් වගේ කියලා කියද්දි අර මෝඩයා ගිහලා ඒ වැඩේ කරලා කෙලව ගත්තට පස්සේ එහෙන් බයින් එක හරි. නමුත් බැනලා ඒ මිනිහව තනි කරලා දාලා යන්න එක නෙවෙයි කරන්න ඕනේ කියලා තමයි මේ කොටසින් කියන්නේ. ඒ සමහර සාධාරණ අවස්ථා තියෙනවා කාන්තාවන් පිරිමින්ව ප්‍රතික්ෂේප කරන. නමුත් මෙතනදි කියන්නේ මිනිහත් එක්ක සැපේදී ප්‍රීතිමත් අවස්ථාවේදී හිටියනම් දුකේදී ඒ මිනිහට වැටෙන්න දෙන්න නැතුව එයත් එක්කම ඉඳලා ජීවිතේ ගොඩ දාන්න ඕන කියන කාරණේ කියනවා. ඒතර පතිවෘතා ධර්මය ගැන හරි ලස්සනට අදහසක් මෙතනදී කියනවා. දෙවෙනි කාරණේ තමයි මෙතන කියනවා මේ උඩඟු මිනිස්සු ඉන්නවනේ නේ. උඩඟු මිනිස්සු කියලා જાතියක් ඉන්නේ. උඩඟු මිනිස්සු කියන જાතිය ගත්තාම තමන්ගේ හැකියාව පාදක කරගෙන වෙලාවකට ඕනවට වඩා ඕව යන්න හදන. දැන් චුල්ලදනුද්දර කුමාරයා ගත්තාම එහෙම බූරුවෙක් නැත්තරම්කෝ. ඌට දුනු විදීමේ හැකියාවක් තිබ්බා කියලා ඌ මොකද කරේ? අර සොරු කණ්ඩායමත් එක්ක ගිහලා අනිසිලස බැටළුනේ. ඌ ඕන්න නැති මගුලන්න කරේ. දීපු අමු මාංශ ටික කාලා නිකන් ඉන්නේ නැතුව ආයෙ පුච්චපු මාංශ ටික අරන් යන්න ගිහලා ඊතල 499කින් කෙලලා එරිය අර හොරු කණ්ඩායම. ඒතර ඒකේ ප්‍රතිඵලය මොකද උනේ? අවසානට ඒකේ ප්‍රතිඵලයේ විදිහට හොරු කණ්ඩායම මරණ චුල්ලදනුද්දරට අවසානයේ හිමිවන්නේ එයාගේ මරණය සිදුවීමයි. ඒ නිසා මතක තියාගන්න මිනිස්සු තමන්ගේ ජීවිතය තුළ ජීවත් වෙද්දී ඕනවට වඩා තමන්ගේ හැකියාවන් අධිතක්සේරු කරලා බක පඬිතකම් කරන්න ගියොත් අන්තිමේට මිනිස්සු වැටෙන විදිය හොයාගන්නටත් බැරි වෙනවා. හරිද? මේ චුල්ලදනුද්දර කුමාරයාගේ කතාවෙන් කියන්නේ ඒකයි. හරිද? අපි හැමෝම ඇඟිල්ල තරමට ඉදිරිමෙන්ද කියලා කතාවක් තියෙනව නේද? ඒක හරි. අපි අපිට පුළුවන් දේ කරන්න ඕන. අපි අපේ තියෙන හැකියාව මත පදනම් වෙලා හැම දෙයක්ම කරන්න යන්න හොඳ නැහැ. දැන් මම සිංහල මෙතන විෂය උගන්වනවනේ නේ. මම උගන්වන්නේ සිංහල. ඉතින් මට උගන්වන්න පුළුවන් විෂයනේ මම උගන්වන්නේ. මම උගන්වන්න යන්නේ නැහැ කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයෝ මැක්ස් උගන්වන්න යන්නේ නැහැ. කොමර්ස් උගන්වන්න යන්නේ නැහැ. බිස්නස් ස්ටඩීස් මම උගන්වන්න යන්නේ. ටෙක් සබ්ජෙක්ට් උගන්වන්න යන්නේ මට ඒව බෑ ඇත්තටම උගන්වන්න. ඒතර මම මට පුළුවන් දේ උපරිම මට්ටමින් කරනවා. ඒතර අපි අන්න ඒ විදිහට අපිට පුළුවන් දේවල් ටික සම මට්ටමින් කරන් යන්න ඕනේ. ඊළඟ තව දෙයක් තියෙනවා. දැන් මම සිංහල උගන්වන්න පුරුදුනා කියලා මම සිංහල පුළුවන් කියලා හැම එකටම මේ බැන අන්නේ උඹලා අරක වැරදි මේක වැරදි කී ඉන්න හොඳ නැහැ නේ. දැන් උදාහරණයක් විදිහට කොමර්ස් කරන ගුරුවරයෙක්ට සිංහල වරදින්න පුළුවන්. ටෙක් කරන ගුරුවරයෙක්ට මැක්ස් සයන්ස් කරන ගුරුවරයෙක්ට සිංහල වරදින්න පුළුවන්. සමහරකට සාමාන්‍ය සමාජ ජීවත් වෙන මිනිස්සුන්ට සිංහල වරදින්න පුළුවන්. නමුත් මම කිව්වොත් උඹලා වැරදි ඔහොම කරන්නේ මේක මෙහෙමයි කියන එක ඒක හරියන්නේ නැහැ. මොකද මම සිංහල ඉගෙන ගත්තා කියලා හැම එකම සිංහල ඉගෙන ගන්න නැහැ. එන්නේ මේ විදිහට අපි හැමතිස්සෙම අපේ ජීවිතේ ගත කරද්දී අපි ජීවිතේට මුහුණ දෙද්දී අපි දන්න උගත් දේ තියෙනවනේ. ඒ උගත් දේ අපි ඕනකට වඩා දන්නවා කියලා අපි පඬිත වෙන්න හොඳ නැහැ. අදි탁සේරුවක් අපි ළඟ තියෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් ජීවිතේ අපිට වැරදෙන තැන හොයාගන්න බෑ. අපි වැටෙන තැන හොයාගන්න බැරි නේද? දැන් මේ චුල්ලදනුද්දර ජාතකේ චුල්ලදනුද්දර කුමාරයාගේ කතාව ඒක මාර දෙයක්. එයා චුල්ලදනුද්දර කියලා දුනු විදීමේ අග්‍රස්ථානයට පත් වෙච්ච තැනත්ත කියලා එයා ගැන අදි탁සේරුවක ඉඳලා තමයි අර මේ සොර දෙටුවත් එක්ක අන්තිමට ගහගන්නේ. අන්තිමට ඒකේ ප්‍රතිඵලයේ විදිහට කැලේ මැද බෙල්ල නැතුව නිකන් බල්ලෙක් වගේ මරණයටපත් වෙන්න වෙනවනේ. ඒ නිසා මිනිස්සු උනාට පස්සේ නිහතමානී වෙන්න. අර කතාවක් තියෙන්නේ. ගහක ගෙඩි බර වෙන්න ගහ නැමෙන්න ඕනි. දැන් ගහ ඕනවට වඩා ගෙඩි බර වෙන්න හරි මම නැමෙන්නේ නැහැ. මම උඩට යනකොත් ගහේ අර ගෙඩි ටිකත් බර වෙලා අත්ත කඩා වෙනවා. ගහට හානියක් වෙනවනේ. ඒ නිසා අපි බොහොම ඉහළට දැනුමෙන් හැකියාවෙන් ධනයෙන් කුසලතාවලින් ඉදිරියට යන්න අපි නම්‍යශීලී වෙන්න ඕනේ. ඒක හරි වටිනවා. ඒ කාරණේ මෙතනදි කියනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණේ තමයි මෙතනදි කියනවා මේ යහපත් ඇසුර ගැන. හරිද? යහපත් ඇසුර ගැන කියනවා. ඒ යහපත් ඇසුර ගැන කියද්දි ඊටාම වටිනා සාධකයක් මෙතන කියනවා ළමයි. මිනිස්සු තමන්ගේ ජීවිතය තුළ යහපත් මිනිස්සු ඇසුරු කරද්දී හැමදාම රැකෙනවා. බැරි වෙලාවත් මිනිස්සු අයහපත් ඇසුරට ගියොත් මිනිස්සු කෙලව ගන්න. අර බෞද්ධ දර්ශනය තුල තියෙනනේ කල්යාණ මිත්‍රත්වය ගැනත් ඇත්තටමනේ. කල්යාණ මිත්‍රත්වය නේ. ඒ ඊළඟට අපි අපේ මේ ජීවිතය තුල ඇසුරු කරන සමහරකට පෙම්වතිය, අපේ භාර්යාව, අපේ දෙමව්පියෝ, ඒ මිනිස්සු හොඳයි නම් ඇසුරු කරන මිනිස්සු අපිත් හොඳ වෙනවා. දැන් සමහර බලන්න මම දැකලා තියෙනවා මම ඒක හරි ලස්සන කතාවක් හරි. මම දැකලා තියෙනවා මේ මගේ ජීවිතේ සමහර ඉන්නවා දැඩි පිරිමි, හැඩි දැඩි පිරිමි, මුරණ්ඩු පිරිමි, දරුණු පිරිමි. ඒ වගේ පිරිමි ඔය බොහොම
සොෆ්ට් මුදු සිනිඳු තියෙන ලාලිත්‍යයෙන් යුක්ත යුවතියන් සමග යාළු වෙනවා, හාද වෙනවා. අන්න අර දැඩි පිරිමියව අර යුවතිය ලස්සනට හදලා, උගේ තියෙන දැඩි බව අයින් කරලා, රුදුරු බව අයින් කරලා, උගේ තියෙන පඬිතකම නැති කරලා, ඌව මේ සමාජයේ ඔබින එකෙක් විදිහට හදලා ගන්නවා. අන්න යහපත් ඇසුර කියන්නේ ඒක. දැන් අපි දකින ඕකේ අයහපත් ඇසුර. සමහර හොඳ පිරිමි ඉන්නවනේ. ප්‍රියමනාප, අනිත් මිත්‍රයාට උදව් කරන, අනිත් මිනිහා ගැන හිතන, ලෝභකමක් නැති එහෙම ඉන්නවා. ඒ වගේ උන් ගිහිලා සෙට් වෙනවා පෙරේත ගෑණියට. දැන් මොකද වෙන්නේ? අර පෙරේත ගෑණි කියන විදිහට අරු අනුගත වෙනවා ඊට පස්සේ. ඒතර ඌ අර වැරදි ඇසුර කරලා ඌට ඕන විදිහට ගෑණි හදලා ගන්නවා. අරකගේ ලෝභ නැතිකම ලෝභ බවට පත් කරනවා. අනිත් මිනිහා ගැන හිතන එක නැති කරලා දානවා. ඌ ලස්සනට පරාර්ථකාමීව හිටුවනම් ඌව සෙල්ෆිෂ් චරිතයක් බවට පත් කරනවානේ. ඒ විදිහට යහපත් ඇසුරකට පුළුවන් මිනිසුන්ගේ ජීවිතය අර්ථාන්විත කරන්න, අයහපත් ඇසුරකට පුළුවන් මිනිසුන්ගේ ජීවිතය විනාශ කරන්න. චුලදනුද්දර ජාතකයේ චුලදනුද්දර කුමාරයා අර තක්ෂලාවේ හොඳම ශිෂ්‍යයා බවට පත් වෙලා ලබා ගන්න වරප්‍රසාදය අයහපත් ඇසුරක්. ඒ තක්ෂලාවේ හොඳම ශිෂ්‍යයා බවට පත් වෙලා දිසාපාමොක්ගේ වැඩිමහල් දියණිය එයාට හම්බෙලා එයා සරණ පාවා ගත්තට පස්සේ එයාට ඒ ලැබෙන අයහපත් ඇසුර. ඒ අයහපත් ගෑනු කෙනා නිසා එයාට අවසානයේදී ජීවිතේ නිමාවට පත් කරන්න වෙන්නේ අවාසනාවන්ත ලෙස. ඒ කාරණේ මෙතනදී කියනවා. අපි ඊට පස්සේ විශේෂිත තොරතුරු වලට ගියොත් මේකේ විශේෂිත තොරතුරු වල කියනවා මේ කාන්තාවන්ගේ චපලකම ගැන. කාන්තාවන්ගේ චපලකම ගැන කියනවා. කාන්තාවන් චපල වුණොත් අනිවාර්යයෙන්ම කාන්තාවන්ට ඒකට විඳවන්න වෙනවා. කාන්තාව විතරක් නෙමෙයි මේ පිරිමි චපල වුණත් එහෙම තමයි. ඒතර හැමතිස්සෙම සම්බන්ධතාවක් මිනිස්සු පවත්ත ගත්තී ගෑණියෙක් වුණත් පිරිමියෙක් වුණත් ඒ සම්බන්ධතාවට අවංක බවක් තියෙනවා. විශ්වාසනීය බවක් තියෙනවා. ඒ විශ්වාසනීය බව අවංක බව නැත්නම් ඒ සම්බන්ධතාව පවත්වගෙන ගිහිල්ලා ඒක කඩ කරන ඒ අදාළ බලු වැඩේ කරන පිරිසට පාර්ශවයට දඬුවම් දෙන්නේ සෝබාදහමෙන්. අපි හිතනවා නේද සමහර යුන් ගෑනු මිනිහෝ යාළු වෙලා කසාද බැඳලා හැමදේම කරලා ඔන්න ගෑණි මිනිහව රවට්ටන නැත්නම් මිනිහා ගෑණිව රවට්ටන. සමහර ඉන්නවා පිරිමි තමන්ගේ ගෑණිත් එක්ක කසාද බැඳලා දරුවෝ කීප දෙනෙක් හදලා මේ දරුවෝත් කර උස්මහත් වෙන මට්ටමකට පත් වෙලා තමන්ගේ ගෑණි රවට්ටලා වෙන ගෑනුත් එක්ක ගිහලා බුදියන එවුන් ඉන්නවා. සමහර ගෑනුද ඉන්නවා තමන්ගේ පිරිමියත් එක්ක අවුරුදු 20ක් විතර ලව් කරලා මුළු ඔක්කොම දන්න විදිහට හොඳ ෆේමස් ලව් ස්ටෝරි එකක් තියාගෙන පස්සේ මිනිහව කසාද බැඳලා. ඊට පස්සේ මිනිහත් එක්ක ජීවත් වෙලා ඉන්න ගමන් මිනිහට චපලකම් කර සමහරකට මිනිහා ගෙදර නැති වෙන්න පුළුවන්. ගෙදර නැති වෙන වෙලාවට වලදී වෙන මිනිස්සුත් එක්ක සම්බන්ධතාව පවත්වාගෙන වෙන මිනිස්සුන්ගේ ඇසුරට ගිහලා අනියම් ඇසුරක් පවත්වලා මිනිහවට චපල වෙන ගෑනු කට්ටිය ඉන්නවා. ඒතර ඒ හැම චපල ක්‍රියාවක් කරන ගෑණියෙක්ට හෝ මිනිහෙක්ට ඒක ගෑනුද පිරිමිද කියන එක අදාළත්වයක් නැහැ. ඒ පිරිසට දඬුවම් දෙන්නේ හරියටම සෝබාදහමෙන්. බය වෙන්න ඕනේ නැහැ. සමහරු කියනෝනේ මට මේ මගේ ওই දේශනවලත් මම දැකලා තියෙනවා සමහර දාලා තියෙනවා සමහර මිනිස්සු. සර් ඔහොම කිව්වට මේ අනියම් සම්බන්ධතා කරන අනියම් සම්බන්ධතා පවත්වන පරපුරුෂ සේවනය කරන පර ස්ත්‍රී සේවනය කරන චපල පිරිමි චපල ගෑනු ඔය හොඳට ඉන්න නටනට ඔය හොඳට ඉන්න ජීවිතේ ගෙවගෙව අපිනේ විදුක් විඳින්න කියලා කියනවා. හැබැයි මෙහෙමයි සෝබාදහම මේ මිනිසුන්ට දඬුවම් දෙන්න ගත්තාම මේ මිනිසුන්ගේ උන් හිටිතැන් නැති කරලා තමයි දඬුවම් දෙන්නේ. ඒකට කාලයක් එන්න ඕන. අපිට ඕන කාලවල සෝබාදහම එහෙම දඬුවම් දෙන්නේ. අපි ඉවසීමෙන් ඒ වගේ මිනිස්සු දිහා බලන් ඉන්න ඕන. අනිවාර්යෙන් ඒ වර බෞද්ධ ධර්මයට අනුකූලව ditta ධම්ම වේදනීය කර්ම විදිහට මේ ආත්මෙන් පළ දෙන කර්ම විදිහට ඒකට පළ දෙනවා. ඊළඟට අපි යමු මේකේ භාෂා රචනා උපක්‍රම ගැන කතා කරන්න. දැන් පුතා මේකේ භාෂා රචනා උපක්‍රම ගැන කතා කරොත් මේ ජාතක කතා හදද්දී කතාකරු හරි ලස්සනට භාෂා රචනා උපක්‍රම භාවිතා කරලා තියෙනවා. ඒ කතාකරුගේ භාෂා රචනා උපක්‍රම වලට ඇවිල්ලා තියෙනවා පුතේ මේ භාෂා රචනා උපක්‍රම 12ක්. මම ඒ ලිස්ට් එක දෙනවා ඔයාට. එතනදී තියෙනවා පාලි සිංහල මිශ්‍ර බස්වාහරක් තමයි මේ තුල යොදලා තියෙන්නේ. ඊළඟ මේ කතා කොටස් ගත්තට පස්සේ අපිට පැහැදිලි වශයෙන් කියන්න පුළුවන් මේ වගේ ජාතක කතා ආකෘතිය කියන දේ තියෙනෝනේ. හැම ජාතක කතාවක්ම ආරම්භෙන්නේ ජාතක කතා ආකෘතිය මත. ඒ කියන්නේ මුල මැද අග හරි ලස්සන හේතුඵල සම්බන්ධතාවක් මත ඉදිරිපත් කළා වර්තමාන අතීත සමෝදාන කතා කොටස් දෙක තමයි මේ ජාතක කතා නිර්මිත කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ජාතක කතා හැම එකම අවස්ථා ඊට පස්සේ සිද්ධි චරිත සංවාද පට්ට සජීවී යොදලා තියෙනවා.
ඊට අමතරව මේ ජාතක කතාවල සත්ව චරිත කතා කිරීමේ රීතියක් තියෙනවා. ඒ වගේම ස්ත්‍රී විවේචනාත්මක දෘෂ්ටියක් තියෙනවා. මේ ජාතක කතා ගත්තට පස්සේ ජාතක කතාවල කතා රසයේ සමග ධර්මෝපදේශ ලස්සනට ගොනු කරලා තියෙනවා. ඊට පස්සේ මේ ජාතක කතා දැන් සිංහලයට හැදෙන්නේ පාලි ජාතකට්ට කතා පොතෙන්නේ. මේ ජාතක කතා ඔක්කොම ලියවෙන්නේ පාලි ජාතකට්ට කතා පොත පාදක කරගෙන තමයි සිංහලෙන් ලියවෙන්නේ. ඒතර ඒවට අපි කියනවා බණ කතා රීතිය කියන එක මේ තුල දක්න ලැබෙනවා. ඔන්න ඔය වගේ ලක්ෂණ සමුදායක් මේ තුල යොදලා තියෙනවා. ඒ වගේ උචිත භාෂා ලක්ෂණ වලින් තමයි මේක හරිය ලස්සන කතා පොතක් විදිහට හැඩගස්සලා තියෙන්නේ. අපි යන් ඊට පස්සේ පිටු අංක 7ට 7 පේනවා ඇති කෙටි විවරණ අභ්‍යාසය කියලා එකක් තියෙනවා. පෙරලන ටියුට් නැති කට්ටිය PDF ටියුට් එක බලන්න. ඒ කෙටි විවරණ අභ්‍යාසයේ තියෙනවා වචන 10ක් කෙටි විවරණ විදිහට දීලා. ඔබ දන්නවා දැන් ඔබ නිකන් පොඩි ළමෙක් විදිහට හැසිරෙන්න එපා. රිවිෂන් පන්තියෙන් ළමෙක් විදිහට දන්නවා අපි පේපර් රිවිෂන් එකේ කරනවා ස්පොට් ටෙස්ට්. එතකොට අපිට හම්බෙනවා ඡේදයක් දීලා ප්‍රශ්න 4ක් අහද්දි වචනයක් දීලා අහනවා කෙටි විවරණ ලියන්න කියලා. මෙන්න මේ වගේ වචන නෙන්නේ. ඒතර මේ කෙටි විවරණ ලියන්න තියෙන වචන 10 අර්ථ සියල්ලක්ම අර කලින් පිටුවේ ගැටපද විවරණය තුල තියෙනවා. ඒවා බලලා ලියන්න. බලලා විස්තර කරලා ලියන්න. මම නමුත් දැන් සාකච්ඡා කරද්දී ඒකේ විස්තරය කියන්න. ඔතන තියෙනවා පංචසිකයා කියලා වචනයක්. කවුද පංචසිකයා කියන්නේ? උත්තරේ එන්න ඕනේ ශක්‍රයාගේ නිල ගාන්ධර්වය නැත්තම් සංගීතඥයා කියන එක යනුවෙන් මේ හැදින්වේ කියලා ලියන්න ඕනේ. දැන් ලියන්න එපා. දැන් අහගන්න. පස්සේ අර ගැටපද විවරණයෙන් බලලා හරියට ලියන්න. ඒකේ ඔක්කොම තියෙනවා. කවුද පංචසිකයා කියන්නේ? ශක්‍රයාගේ නිල සංගීතඥයා ගාන්ධර්වය. මේක ලියලා තියෙනවා නම් හරි දාගන්න. පිසවාකෑ සමුණනුත් කියන්නේ උයවාගෙන අනුභව කළ ස්වාමියා කියලා කියන්නේ. උයවාගෙන පිසවාගෙන කියන්නේ පිසවාගෙන කෑ කියන්නේ උයවාගෙන අනුභව කළ ස්වාමියා. සමුණනුත් කියන්නේ අනුභව කළ ස්වාමියා. යනුවෙන් මේ හැදින්වේ කියලා එන්න ඕනේ. චතුස්සත්‍යයට අපි දීලා දෙනවා අර්ථයක් චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය යනුවෙන් මේ හැදින්වේ කියලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ත්‍රිමද ගලිත හස්තිය කියන්නේ කාටද? තුන් තැනකින් මද වැහෙන ඇතෙක්. තුන් තැනකින් මද වැහෙන ඇතෙක්. ඒ තැන් තුන අපි කියන්න ඕනේ. ඒ ඇතාගේ තැන් තුන තමයි දෙකොපොළය සහ කෝෂය යන ස්ථාන තුنين මද වැහෙන ඇතෙක්. තුන් තැනකින් මද වැగిරෙන ඇතෙක්. මද වැහෙන ඇතෙක් කියන්නේ දෙකොපොළය සහ කෝෂය යන ස්ථාන තුنين මද වැහෙන ඇතෙක්. ඊළඟ වචනයක් තියෙනවා උභය භ්‍රෂ්ටව කියලා. උභය භ්‍රෂ්ටව කියලා කියන්නේ උභය කියන්නේ දෙදෙනාගින්, භ්‍රෂ්ටව කියන්නේ ගිලිහුණව. දෙදෙනාගින්ම ගිලිහුණව කියලා තමයි අර්ථය එන්නේ. අන්න මම කියපු වචනේ දෙනවා දැන් පතිවෘතා ධර්මය. පතිවෘතා ධර්මය කියන්නේ මොකද්ද? පතිවත ඇත්තියන්ගේ ධර්මය. පතිවත ඇත්තියන්ගේ ධර්මය වරහන් ඇතුලේ අර කාරණේ දීලා තිබ්බොත් ගොඩක් හොඳයි. මොකද්ද? පතිවත ඇත්තියන්ගේ ධර්මය කියලා කියන්නේ සිය සැමියාගේ සැපේදීමෙන්ම දුකේදීත් සමසිතින් සිටීම. සිය සැමියාගේ සැපේදීමෙන්ම දුකේදීත් සමසිතින් සිටීම. මා ඇරපියා කියන්නේ මොකද්ද? මා ඇරපියා කියන්නේ මා හැර දමා නැත්නම් මා අත්හැර දමා වගේ අදහසක් එන්නේ. මා අත්හැර දමා මා හැර දමා වගේ අදහසක් තමයි මා ඇරපියා කියන එකට එන්නේ. මේවට බය වෙන්න එපා. මේ වචන ඔක්කොම තියෙනවා ගැටපද විවරණය. හරි. වජ්‍ර පංජර කියන්නේ මොකද්ද? වජ්‍ර පංජර කියලා කියන්නේ පුතේ දියමන්ති වලින් සකසන ලද වගේ අදහසක් එන්නේ. දියමන්ති වලින් සකසන ලද කියන අදහසක් එන්නේ. කැනහිල් වෙසක් කියන්නේ නරියෙකුගේ ස්වරූපයක්. කැනහිල් වෙසක් කියන්නේ නරියෙකුගේ ස්වරූපයක් කියන අදහස. නරියෙකුගේ ස්වරූපයක්. සමනන්ට කියන්නේ ස්වාමියාට නැත්නම් සැමියාට. සමනන්ට කියන්නේ ස්වාමියාට නැත්නම් සැමියාට. සමනන්ට කියන්නේ ස්වාමියාට නැත්නම් සැමියාට. හරි. දැන් ඔය ගැටපද විවරණේ වචන ටික තියෙනවා පුතේ. ඔය අර්ථ ටික ඕක බලලා ලියා ගන්න. ලියපු කට්ටිය හරි වැරදි දාගන්න බලලා. දැන් අපි එහෙනම් යනවා මේ මොහොතේදී අවසානට ඔබට පොඩි පණිවිඩයක් කියන්න. මේ ටියුට් එකේ අවසානයේ බැලුවොත් ඇති නිකන් ලස්සන ගීයක් රංගහල දැන් අත අඬාදුරේ කියන ගීතය මනමේ නාට්‍යයත් එක්ක සම්බන්ධ දෙයක්. මේක අවසන් කරද්දී ලස්සන කතාවක් කියන්න ඕන කට්ටියට. ඔයා අහලා තියෙනවද මහාචාර්ය දිවිරිය සරච්චන්ද්‍රයන්ගේ ෆේමස්ම නාට්‍ය දෙකෙන් එකක් තමයි මනමේ නාට්‍ය. දශක 5ක් අවුරුදු 50ක් පමණ ලංකාවේ සුප්‍රසිද්ධ නාට්‍යයක් මනමේ නාට්‍ය කියන්නේ. සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය හදන්න මූලාශ්‍ර වෙච්ච ජාතක කතාව තමයි මෙන්න මේ චුල්ලදනුද්දර ජාතකය.
ඒතර මේකට සමාන කතාවක් තමයි මනමේ නාට්‍යයේ තියෙන්නේ. ඒතර සරච්චන්ද්‍රයන් මේ චුල්ලදනුද්දර ජාතකයේ විතරක් නෙවෙයි මේ ජාතකයයි මට මතක විදිහට අකුතගව රියුනොසුකෝගේ රෂෝමන් කියන ජපන් චිත්‍රපටයක් තිබ්බා. ඒකයි දෙක සම්මිශ්‍ර කළා තමයි අලුත්ම තාලයකින් පරිකල්පන ශක්තිය උපරිම මට්ටමට අරගෙන මේ මනමේ නාට්‍ය හදලා තියෙනවා. හැබැයි මේකේ පොඩි වෙනසක් තියෙනවා. මේකේ ඉන්න චුල්ලදනුද්දර කුමාරයයි මනමේ නාට්‍යේන මනමේ කුමාරයයි දෙන්නේ හැසිරීම වෙනස් ඒ කට්ටියගේ. මේකේන චුල්ලදනුද්දර ජාතකයේ ස්ත්‍රිය හෙවත් චපල කාන්තාවයි මනමේ කුමාරියයි වෙනස්. ඒතර මේකේ ඉන්නේ සොරදෙටුවෙක්නේ. මනමේ නාට්‍යයේ සොරදෙටුව වෙනකොට මනමේ නාට්‍ය තුල සරච්චන්ද්‍ර හදලා තියෙන වැදි රජුරෝ කෙනෙක්. වැදි රජෙක් හදලා තියෙන. ඒ කාරණා ටික තමයි මෙතන සම්පූර්ණයෙන්ම දක්වලා තියෙන්නේ. හරි ලස්සනට ඒවා ඉදිරිපත් කිරීම කරලා තියෙනවා. හරි අපූර්වයි, ලස්සනයි, පිළිවෙලයි. අපි ඔබට ආරාධනා කරනවා ඉතින් ඒ කාරණා ටික ලස්සනට තියාගෙන අවබෝධ කරගෙන වැඩේට සෙට් වෙන්න කියලා. ඉතින් මේක බලන්න, මේක පාඩම් කරන්න, මේ ටිකේ වැඩ ටික කරගෙන යන්න. එතකොට වැඩේ ඕකේ. හරිනේ? ඒතර වැඩේ ඕකේ. හරි. දැන් එහෙනම් අපි අද දවසේ අපේ දෙවෙනි වැඩෙත් නිමාවටපත් කරා. අපිට කරන්න තිබ්බේ අද දවසේ පළවෙනියටම නූතන පද්‍ය වැඩසටහන ඒක අපි ඉවර කරලා දෙවෙනියට අපි ජාතක කතා වැඩසටහනට ආවා. ඔන්න දැන් චුල්ලදනුද්දර ජාතකයේ වැඩ කොටස් ටික අපි ඉවර කරලා තියෙනවා. දැන් අපිට ඊළඟට යන්න තියෙන්නේ කෙලින්ම ක්ලාස් එක අවසන් කරන වැඩ කොටසට. අවසානයේ අපිට නැවත වතාවක් එන්න තියෙනවා මාර යුද්ධයේ පද්‍ය පන්තිය හඳුනා ගැනීමේ කොටසට. අද මාර යුද්ධයේ පද්‍ය පන්තිය අපි කරන්නේ ඒක පොඩ්ඩක් අපි හඳුනා ගන්නවා අද දිනේ තුල. ඒ වගේම මාර යුද්ධයේ පද්‍ය පන්තිය අපි හඳුනා ගන්න අතර වාරේ පුතාලා විශේෂිතම දේ තමයි තව වාට කියන පොඩි දෙයක් අපි සිංහල ව්‍යාකරණයේ මේ දවස්වල අපි ඔය කට්ටියට ලියාගෙන යන්න කියලා තියෙනවා. තාම දැම්මේ නැහැ. යන්න මතක් කරලා තියෙනවා ක්‍රියාපද. ක්‍රියාපද වලට වෙනම් ෆුල් ස්කැප් කොල කීපයක් අරගෙන පොඩි ෂෝට් නෝට් වගේක් තියෙනවා ආට ලියා ගන්න තියෙනවා. දැන් එතෙන්දී වැඩ දෙකක් වෙනවා. ක්‍රියාපද තියරි නෝට් එකක් කම්ප්ලීට් වෙනවා. දෙක තමයි ඔයා දන්නවා දැනට සිංහල ව්‍යාකරණයේ තෝරගන්න ප්‍රශ්න පහක් වෙනවා. ප්‍රශ්න පහේ 8 වෙනි ප්‍රශ්නය කියන්නේ ව්‍යාකරණ ප්‍රශ්නයක්. ඒ තෝරගන්න ව්‍යාකරණ ප්‍රශ්නෙට කෙටි සරහන් ලියන්නේ. එතකොට මේ කෙටි සරහන් ලියන ආකාරය පිළිබඳ අවබෝධය එතන දෙනවා. මම ওই ක්‍රියාපද සෙට් එක ජනවාරි මුල පැහැදිලි කිරීමක් කරනවා කට්ටියට. එතකොට මේ එන සතියේ මම දානවා ගෲප් එකට ඒක අනිවාර්යයෙන්ම දානවා. ඒ ටික ලියා ගන්න. එතනදී මම විශේෂයෙන්ම ක්‍රියාපද හඳුනා ගැනීම තුලදී ක්‍රියාපදයක් කියන්නේ මොකද්ද? ක්‍රියාපද වර්ගීකරණය. එතනින් එහාට ගියාට පස්සේ පූර්ව ක්‍රියාව, මිශ්‍ර ක්‍රියාව, ප්‍රයෝජ්‍ය ක්‍රියාව, විධි ක්‍රියාව, ආශිර්වාද ක්‍රියාව, අසම්භාව්‍ය ක්‍රියාව. ඒකේ කොටස් දෙකක් තියෙනවා කාලාර්ථය, අනිමාර්ථය කියලා. ඊට පස්සේ ත්‍රිකාලික ක්‍රියාව, කර්ම ක්‍රියාව, අපර ක්‍රියාව කියන කොටස් සෙට් එක ඔයාලට කවර් කරලා දෙනවා. ඒ ටිකක් ලියා ගන්න. හරි. දැන් එහෙනම් අපි යමු අද දවසේ අවසාන වැඩ අදියරට. අද දවසේ අපේ අවසාන වැඩ අදියර තමයි මාර යුද්ධය. අද අපි ඔයාලට මාර යුද්ධය කියන පද්‍ය පන්තිය පටන් ගන්නවා කරන්න. මේක ස්ටාර්ට් එක අරන් දෙනවා අද අපි. නමුත් මේක අපි කරන්නේ ලබන සතියේ. දැන් එහෙනම් හැමෝම මාර යුද්ධය කියන කොටස ගන්න ළඟට මාර යුද්ධය කියන කොටස අරගෙන ළඟට හැමෝම මාර යුද්ධය කොටසත් එක්ක ඒ පද්‍ය පන්තිය අධ්‍යයනය කිරීම මෙතෙන් සිට අපි ආරම්භ කරමු. හරි. කොන්ද කෙලින් තියාගන්න, ඩෙස් එක උඩ අත් දෙක තියාගන්න. හොඳ හුස්මක් අරගෙන ඉස්සරහා බලාගෙන මම කියන දේ අහගන්න. හරිනේ? හරි. මාර යුද්ධයේ පද්‍ය පන්තිය මං හිතන්නේ අපේ 16 හෝ 17 පද්‍ය පන්තිය. මේක ලියන්නේ මහගමසේකර කියන කවිය. ලබන සතිය අපිට අධ්‍යයනය කරන්න තියෙන ටිකක් ලොකු දැවැන්ත අදහසක් තියෙන සුවිශේෂිත පද්‍ය නිර්මාණයක්. මාර යුද්ධයේ පද්‍ය පන්තිය ලියන්නේ මහගමසේකර කවියා. ඔහු නිසදැස් කවියේ ප්‍රථම තරංගයේ හිටපු සුවිශිෂ්ට කවි. පුතේ සේකර කියන්නේ පට්ට වැඩෙක්. අපි අත්තහම නූතන පද්‍ය සංග්‍රහයේ පද්‍ය පන්ති 25 අතර එන්න වූ සුපිරිම වැඩක් සේකර. මහගමසේකර කවියා සෑහෙන කවි ප්‍රමාණයක් ලියලා තියෙනවා. එතුමා විසින් ලියලා ප්‍රකට අප්‍රකට කුඩා කවි, ලොකු කවි, ඒ වගේම එතුමා විසින් ලියලා ප්‍රසිද්ධ වෙච්ච කවි බහුල ප්‍රමාණයක් තියෙනවා අපේ පද්‍ය සාහිත්‍යය තුළ. ඒ වගේම වර්තමානයේ දැන් අපි ඔය නූතන පද්‍යේන රත්නශ්‍රී විජේසිංහ වගේ කවීන්ගෙත් ලොකු ආభాසයක් ලබා දීපු චරිතයක් තමයි මහගමසේකර. ඔය රත්නශ්‍රී නිරන්තරයෙන් එන වෙලාවවල සාකච්ඡා වලට කියනවා. එයා පොඩි කාලේ මහගමසේකර කවියට එයා ඉස්කෝලේ ඉන්න ගමන්
ලියුම් ලියලා කවි වලින් කවි හුමාරු කරගත්ත කතා එහෙම ලස්සනට කියනවා. හරි ලස්සන කතා කීපයක් එතන තියෙනවා. ඉතින් සරච්චන්ද්‍රයන් නාට්‍ය ශාස්ත්‍රය තුළ විසල් වෘක්ෂයක් වෙලා අනිත් කලාකරුවන්ට යම් සෙවණක් ලබා දුන්නේ යම්සේද මට හිතන විදිහට අපේ මහගමසේකර කවියත් නූතන කවියට පවා ලොකු සෙවණක් ලබා දීලා තිනවා එතුමා විසින් රචනා කරපු ඒ පද්‍ය සාහිත්‍ය සමගින්. දැන් අපි අර මේ Facebook එකට එහෙම ගිහිල්ලා සර්ච් බාර් එකේ නිකන් අපි ඔය එක එක කවීන්ගේ නම් ගහලා තියෙද්දි ගොඩාක් කවීන්ගේ නම් වලට අදාළව විස්තර එන්නේ නැහැ. හැබැයි දැන් අපි ගිහිල්ලා Facebook එකේ එහෙම මහගමසේකර කියලා ගැහුවොත් ඔයා විශ්වාස කරන මහගමසේකර කවියට වෙනම page තියෙනවා. ඒ කියන්නේ ඒක ක්‍රියාත්මක කරගෙන යන pages තියෙනවා. ඒ වගේම කවි ওই pages වල ගොඩාක් දුරට සේකරගේ කවි සංසරණය වෙනවා. ඉතින් ඒ වගේ කවියෙක් ලියපු හරි ලස්සන පද්‍ය පන්තියක් තමයි මාර යුද්ධය කියලා කියන්නේ. ඒතර මේකත් බෞද්ධ දර්ශනීය ආభాසයේ මතම ආපු එකක්. මෙතනත් කතා කරන්නේ බුදුහාමුදුරන්ගේ චරිතය ගැනමයි. ඔයාලට මතක ඇති අපි මීට ප්‍රථමයෙන් ඉගෙන ගත්තා මහාචාර්ය සිරිගුණසිංහයන්ගේ අබිනික්මන පද්‍ය පන්තිය. ඒ අපි ඉගෙන ගත්ත අබිනික්මන පද්‍ය පන්තිය part number 1 නම් part number 2 එක තමයි මාර යුද්ධය කියලා කියන්නේ. දැන් මේකේ තියෙන දේ ගැන අපි ලස්සන්ට අද සැකවින් පොඩි විස්තරයක් ගමු ඉස්සල්ලාම. විස්තරය අරගෙන එතනින් එහාට අපි ලබන සතිය මේක ලියා ගන්නට අවශ්‍ය පසුබිම හදාගමු. ඒ වගේම මම WhatsApp group එකට ඔයාලට මේ මහගමසේකර කවියාගේ මේ මාර යුද්ධය පිළිබඳ පොඩි දල අවබෝධයකුත් ලබා දෙනවා. මේ අපේ නෝට් එක දානවා. හරිද? ඒකට මතකද මේ මහාචාර්ය සිරිගුණසිංහයන්ගේ පද්‍ය පන්තියේදී අපි කතා කරා අපේ බුදුහාමුදුරු බවට පත්වෙච්ච සිද්ධාර්ථ කුමාරයා ලෞකික ජීවිතය ගත කරලා එයාගේ ලෞකික ජීවිතය පිළිබඳ කලකිරීමක් ඇති වෙලා එයා ඇසලපුන් පෝදින රාත්‍රියක එයාගේ ජීවිතයේ සියල්ලම අතහරිනවා. එයාගේ රජ සැපත අතහරිනවා, පිය රජතුමාගේ ආදරය අතහරිනවා, අන්තපුරය අතහරිනවා, ඊට පස්සේ එයාගේ ලෞකික සියලු සැප සම්පත් අතහරිනවා, ප්‍රිය බිරිඳ අතහරිනවා, යශෝදරා දේවිය, පුත් කුමුර අතහරිනවා. ඒ හැමෝම අතහැරලා එයා එනවා ඇසලපුන් පෝදින රාත්‍රියේ නිවන් ලබා ගැනීමේ අරමුණින් නේරංජනා නදී තෙරට මේ ලෞකික ජීවිතයෙන් එතර වෙලා ලෝකෝත්තර ජීවිතයට ගිහිල්ලා සිදුහත් තවුස බවට පත් වෙන්න. ඒතර එයාගේ බලාපොරොත්තුව තියෙන්නේ මේ එපිටින් තියෙනවා නිවන කියන උතුම් සාධකය. ඒ නිවන් ලබා ගැනීමට බුද්ධත්වය ළඟා කරගෙන තමයි එයාගේ බලාපොරොත්තුව. ඒතර අපි අබිනික්මන පද්‍ය පන්තිය මහාචාර්ය සිරිගුණසයන් කියපු විදිහට ඔයාට ඉගෙනුවා මේ සිදුහත් කුමාරයා නේරංජනා නදීතරට ඇවිල්ලා ඇසලපුන් පෝදින රාත්‍රියේ අබිනික්මන් කරන්න යද්දී එයාගේ හිත තුළ තිබ්බ සිතුවිලි වල ගැටීම ගැන කතා කරා. එයා ඒක කරේ ගොඩක් අමාරුවෙන්. එයාට පොඩි සැකයක් තිබ්බා, කුකුසක් තිබ්බා. මෙතන තියෙන මේ නිවනට යන්න යාට හැකියාවක් ලැබෙයිද නැද්ද කියන කාරණය. ඒතර ඒ කාරණයට අපි යද්දී අපි කිව්වා සිද්ධාර්ථගේ මානසික තත්ත්වය, සිද්ධාර්ථගේ සිතුවිලි සමුදාය තමයි එතනදී අපි කතා කරේ. සිද්ධාර්ථ තවුසා කොහොමද හිටියේ? එයාගේ සිතුවිලි වල ගැටීම, එයාගේ මනෝභාවය, එයා එතනදී විඳ අත්දැකීම, ඒ තොරතුරු තමයි අපි එතනදී කතා කරේ. දැන් ඒ අබිනික්මන පද්‍ය පන්තියේ සෙකන්ඩ් පාර්ට් එක තමයි මාර යුද්ධයේ තියෙන්නේ. සිදුහත් කුමාරයා කොහොම හරි නේරංජනා නදීතරෙන් එතර වෙනවා. නේරංජනා නදීතරෙන් එතර වෙලා සිදුහත් තවුසා බවට පත් වෙනවා. එයා සිදුහත් තවුසා බවට පත් වුණාට පස්සේ එයා මෙතන ඉඳලා මේ නිවන කරා යන මාවත හොයනවා. එයා සිදුහත් තවුසා බවට පත් වුණාට පස්සේ එයා එක එක ගුරුවරු හොයන් යනවා. එයාට හම්බෙනවා ආලාරකාලා මුද්දකරාම පුත්ත, පස්වග මහණුන් වගේ ගුරුවරු හම්බෙනවා. එයා නිවන ගැන විමසනවා. නමුත් ඒ කිසිම ගුරුවරෙක්ගෙන් සිද්ධාර්ථ තවුසා හොයන උතුම් නිවන පිළිබඳ මහා ප්‍රඥා සම්පන්න දැනුමක් ලැබෙන්නේ නැහැ. මේකේ ප්‍රතිඵලයේ විදිහට සිද්ධාර්ථ තවුසා කල්පනා කරනවා තමන් තනියෙන් මේක හොයා ගන්න ඕන කියලා. එයා තේරුම් ගන්නවා මේකට තියෙන එකම මාර්ගය තමයි මගේ සිත සමාධිගත කරගෙන මගේ ප්‍රඥාව වඩලා බුද්ධිය උපරිම තත්යකට වර්ධනය කරලා බුද්ධත්වයේ කියන දේ ලැබීම කියලා. ඒකල එතුමා උන්වහන්සේ එතනදී තීරණය කරනවා බෝමුල ළඟට ගිහිල්ලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන සුවහසක් තරුරු පිරුණු රාත්‍රියක මනරම් පරිසරයක බොහොම නිශ්ශබ්දව බොහොම සැහැල්ලුවෙන් භාවනා යෝගීව වැඩ කටයුතු කරලා බවුන්දම් වඩලා භාවනා කරලා ඒ නිවන පසක් කරගන්න. ඔන්න සිද්ධාර්ථ තවුසා දැන් ඒකට සූදානම් වෙලා අර බෝමුල ළඟ වාඩි වෙලා
කොන්ද ඍජුව තියාගෙන S2 පියාගෙන භාවනා කරන්න පටන් ගන්න. ඒ භාවනා කරන්න පටන් ගද්දිම එයාට භාවනා කරන්න බැරි වෙනවා. අන්න ඒක ගැන තමයි පද්‍යපන්ති තියෙන්නේ. ඇයි භාවනා කරන්න බැරි වෙන්නේ? එයා S2 වහගෙන භාවනා කරන්න පටන් ගත්ත ගමන් එයාට මතක් වෙන්නේ එක්කෙනෙක් ගැන. එයා ඒ සියලු මතකයන් අමතක කරලා ඉන්නේ. එයාට හැමදේම අමතක කරන්න පුළුවන් වෙනවා. නමුත් භාවනා කරන්න S2 වහපු මොහොතේ එයාට එක්කෙනෙක්ගේ මතක එනවා. එයාව අමතක කරන්න බැරි. සිදුහත් තවුසා S2 වහගෙන භාවනා කරද්දී එයයි රූපේ ඇවිල්ලා එයාගේ හිත ඉස්සරහා සක්මන් කරනවා. කවුද මේ? යශෝදරා දේවිය. සිද්ධාර්ථට යශෝදරත් එක්ක තියෙන සංසාරගත ප්‍රේමය. දීපංකර පාදමූලයේ සුමේධ තාපසයන් නියත විවරණ ලබා ගන්න අවස්ථාවේ ඉඳලා තමයි යශෝදරා මෙයත් එක්ක එන්නේ. ඒක අර චන්නකින්ද්‍ර ජාතකයේ තියෙනවා. ලේන කුලේ ඉඳලා සඳකිඳුරු කුලවල ඉඳලා එකට පැමිණිච්ච ජීවිතයේ සියල්ල කැඩපතක්සේ සිද්ධාර්ථගේ දැකපු යශෝදරාව අමතක කරන්න බැරි වුණා සිද්ධාර්ථ. යශෝදරා ඉන්නේ මේ තැන නෙවෙයි. එයා ඉන්නේ මේ ගව් ගණනක් ඈත කිඹුල්ලත්පුර මාලිගාවේ. මේ සිද්ධාර්ථ තවුසා ඉන්නේ ඝන වනාන්තරයක් මැද. නමුත් මේ දුරස්ථභාවයේ කොච්චර තිබ්බත් හදවතින් යශෝදරාගේ මතකයේ ළඟට පැමිණෙනවා මේ සිද්ධාර්ථ තවුසයි. එයාට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඇත්තම කොහොත එයා බය වෙනවා. එයා බය වෙලා නැවත S2 අරිනවා. නැවත S2 ඇරලා එයා හිතනවා දැන් මම මොකද්ද කරන්නේ ඊළඟට? මට හිතා ගන්න බෑ දැන් කරන දේ. මෙයා වික්ෂිප්ත වෙනවා, විලම්භීත වෙනවා. මෙයා අසරණ වෙනවා. S2 වහගෙන නැවත භාවනා කරන්න උත්සාහ කරනවා. ඒ යශෝදරාගේ මතකය ආපහු එනවා. අමතක කරන වාරයක් පාස නැවත මතක් වෙනවා. එයාට හිතනවා යශෝදරා දේවිය මොන වගේ වැඩ කරයිද? මොන වගේ දේවල්ද කරන්නේ? යශෝදරා දේවිය එයාගේ හිතට එනවා. හිතට ඇවිල්ලා එයාට පට්ට අවුල් යනවා. එයා නැවත හිත සමනය කරගන්න උත්සාහ කරනවා. නැවත හිත සමනය කරගන්න උත්සාහ කරාට නැවත හිත සමනය කරගන්න බැරි වෙනවා. අන්තිමට යශෝදරා දේවිය ගැන මතක් කරනවා. මතක් කළා කොහොම හරි අමතක කරන්න හදනවා. අමතක කරන වාරයක් පාසා යශෝදරාගේ මතකයේ මෙයාට එනවා. මෙයාගේ හිතට එනවා. එයා ඊට පස්සේ එක දිගට භාවනා කරනවා. අවුවේ භාවනා කරනවා. වැස්සේ භාවනා කරනවා. එයා එක දිගට භාවනා කරලා සමහරක් වෙලාවට භාවනා කරලා කෑමවත් කන්න නැති නිසා ඇද වැටෙනවා. භාවනා කරලා දාඩිය වැගිරිලා මේ දාඩිය එකතු වෙලා ලුණු වගේ පිපෙනවා. හැම රැලි වැටලා කොරපොතු වගේ වෙනවා. මේ බඩයි පිටයි එකට ඇලෙනවා. හකු බහිනවා. සම්පූර්ණ ඇටකිති චරිතයක් ඇටකෝට්ටක් බවට පත් වෙන ඇටකිති චරිතයක් බවට පත් වෙනවා. මේ නහරවැල් ඉලිප්පෙනවා. කර කියා ගන්න දෙයක් නැතුව පට්ට අසීරුතාවයට පත් වෙනවා. මේ සියල්ල මෙහෙම වෙද්දී අවසානයේට මේ සිද්ධාර්ථ තවුස කල්පනා කරනවා මට වෙච්ච දෙයක් කියලා. එයා යශෝදරාගේ මතකයේ තුල තියෙන සිතුවිලි පාලනය කරන්න උත්සාහ කරනවා. හරියන්නේ නැහැ. යශෝදරා නැවත එයාගේ හිතට එනවා. යශෝදරාගේ ආදරණීය මතකයට මතක් කරලා දෙනවා ගොඩක් දේවල්. මේ පද්‍යපන්ති අවසන් වෙද්දිත් එයාට යශෝදරාව අමතක කරන්න බැරි වෙනවා. මේ පද්‍යපන්ති අවසන් වෙද්දිත් එයාට යශෝදරාව අමතක කරන්න බැරි වෙනවා. නමුත් අපි දන්න විදිහට බුදුහාමුදුරුවෝ කොහොම හරි බුද්ධත්වයේ ලබනවනේ. ඒ කියන්නේ කොහොම හරි සිද්ධාර්ථ අවසානට යශෝදරාගේ මතකය අමතක කළා දෙනවා. ඒතර මේ පද්‍යපන්තිය කියනවා සිද්ධාර්ථ තවුසා බුද්ධත්වයේ ළඟා කරන්න යද්දී බවුන්දම් වඩද්දී භාවනා කරද්දී යාගේ හිතට ඇවිල්ලා තියෙන එකම කරදරය තමයි. එකම මතකයේ තමයි යාට අමතක කරන්න බැරිලා තියෙන යශෝදරා දේවිය. ඒ යශෝදරා දේවිය අමතක කරන්න දරපු උත්සාහයට තමයි කියන්නේ මාර පරාජය. මාර යුද්ධය. ඒතර අපි හිතන්නේ මාර යුද්ධය කියලා කියන්නේ කෙලෙස් සතුරන් නැසීම. අර මාරයාගේ දූවරු තිදෙනා වෙච්ච තණ්හා රති රංගා කියන එක පරාජය කිරීම. නමුත් ඒ දේ වෙලා තියෙන්නේ යශෝදරාගේ මතකයත් එක්ක. හරිනේ ඉතින් යශෝදරාගේ මතකය කියන කෙලෙස් සිතුවිල්ල. ඒ කෙලෙස් සිතුවිලි පරාජය කරලා තමයි සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ තවුසා අවසාන වතාවට වෙසක් පුන් පොදින රාත්‍රියක බුද්ධත්වයට ලබා ගන්න තියෙන්නේ. ඒ කාරණේ තමයි මෙතන දිහා ලස්සනට කියන්නේ. ඉතින් මේ පද්‍යපන්තිය ලස්සනට අපි ඉගෙන ගමු. හරි ලස්සන පද්‍යයක්. ලබන සතිය නෝට් ටිකත් එක ලියන් ඉන්න.
ලබන සතියේ එතකොට මාර යුද්ධය ඉවර කරලා තුරුසෙනග සහ තනපදුරට අපි යනවා. මේ පද්‍ය පන්ති ටික නූතන පද්‍ය කරගෙන යනවා එක දිගට. ඒ ටිකට ලෑස්ති වෙන්න. එහෙනම් අද අපේ ටයිම් එක අවසානට අපි ඇවිල්ලා තියෙන නිසා තියරි පන්ති ස්ටඩි ප්ලෑන් එක අපි ලස්සනට ලියාගමු. තියරි පන්ති ස්ටඩි ප්ලෑන් එක අපි ලස්සනට ලියාගමු. හරි. දාගන්න දිනේ 25යි මාසේ මේ දිනේ ඉඳලා 25යි මේ දිනේ දක්වා. සාහිත්‍ය ලියාගන්න පාඩම් කරන්න ඕන දේවල් ටික සාහිත්‍ය පැත්තේ කෙරින්ම අද අපි කරපු පද්‍ය පන්ති මොනවද මාර යුද්ධය කියන එක ලියා ගන්න ඕනේ. දෙවියන් මැරීම කියන එක ලියන්න ඕනේ. ඊළඟට ඔයා ලියන්න ඕනේ ව්‍යාකරණේ ක්‍රියාපද කෙටි සටහන්. ක්‍රියාපද කෙටි සටහන් ටික ලියන්න ඕනේ. ලියා ගන්න ওই ටික. හරිද? හරි. එහෙනම් ඔන්න ඔය ටික කරගෙන එන්න ඕනේ ලබන සතිය වෙද්දී හැමෝම අපි ආරාධනා කරන අපේ දුවල පුතාලට ලස්සන්ට වැඩ ටික කරගන්න පාඩම් වැඩ ටික කරගන්න කියලා ඔය වැඩ කොටසත් එක්ක ඒ අතරේ රිවිෂන් පන්ති වල සම්බන්ධ වෙන්න රිවිෂන් පන්ති තුනක් තියෙනවා කට්ටිය දැන් රිවිෂන් සාහිත්‍ය පන්තිය රිවිෂන් ව්‍යාකරණ පන්තිය රිවිෂන් පේපර් ක්ලාස් එක ඒවට සම්බන්ධ වෙන්න ඒ වගේම අපි 26 අවුරුද්ද පටන් ගද්දි පොඩි මොටිවේෂන් ලෙක්චර් එකක් දේශනයක් ඔබට දෙනවා. ඒකත් අපේ YouTube එකකින් අපි ක්‍රියාත්මක කරනවා. ඒකට සම්බන්ධ වෙන්න ඒකත් බලන්න. අපි ඉතින් ওই වැට් ටික ලස්සනට කරගෙන යමු කියන ආදරණීය මතක් කිරීම කරනවා. ලබන සතියේ තව නූතන පද්‍ය විතරයි. අර සටහන් ටික ඔක්කොම group එකට දාන්න. ඒ ටික බලලා ඒ ටික ලියා ගන්න. ඒ වගේම සටහන් share කරන්න එපා. ඔය කට්ටිය අතින්ම ලියාගෙන ඒ වැට් ටික complete කරගන්න. අපිට මොන හරි ප්‍රශ්න තිබ්බොත් එවන්න කියන ආදරණීය මතක් කිරීමත් සමග අද අපේ වෙලාව ඉවර නිසා වැඩ කොටසත් ඉවර නිසා අපි දැන් එහෙනම් මෙතනදී අපේ වැඩ කොටස් සෙට් එක අවසන් කිරීමට පත් කරනවා. හරි? එහෙනම් පාඩම් කරන්න අපි නැවත හම්බෙන්නේ නූතන පද්‍යයේ දැවැන්ත වැඩ කොටසක් කිරීමේ අරමුණින් තියරි පාර්ට් එකට දාලා. අයිබෝවන් සුබ සතියක්.